සුබ දවසක් හැමෝටම eBay වීඩියෝ සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ඔයා eBay එකෙන් හොයන සල්ලි withdrawal කරන Payoneer account එක හදන විදිය සහ ඔයාගේ පළවෙනි listing එක. ඒ කියන්නේ eBay එකේ ඔයා පළවෙනි භාණ්ඩය කොහොමද විකුණන්න දාන්නේ කියන එක සම්බන්ධව තමයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. මොකද මේක තමයි මේ සිද්ධියේ තියෙන අමාරුම කාරණේ තමයි අද කරන්නේ. ඉතින් මේක කරද්දී ඔයාට අවශ්‍ය වෙනවා දැන් අද Payoneer account එක හදලා Payoneer link කරනවානේ. ඊට පස්සේ ඉල්ලනවා ඔයාගේ ID card එකේ ෆොටෝ එක ඉල්ලනවා. ඊළඟට ID card එකයි අයිති එක්කෙනාගේ selfie එකක් ඉල්ලනවා. ඒ කාරණා ටික මේකෙදි සිද්ධ වෙනවා. ඊළඟට මං කියවනේ ඔයාගේ address එක confirm කරන්න bank statement එකක් හෝ ඔයාගේ නමට එන bill එකක් ඕන කියලා. අන්න ඒකත් අද ඕන වෙනවා. ඊළඟට ඔයාට bank card එකක් තියෙන්නත් ඕන. ඒක ඔයාගේ නමටම තියෙන්න අවශ්‍යතාවයක් නැහැ. bank card එකකුත් ඕන වෙනවා. හරි. එතකොට මම මේ වෙද්දී ඔයාට මේ eBay එකේ භාණ්ඩ එකට මිල තීරණය කරන්නේ කොහොමද? shipping හදාගන්නේ කොහොමද? තැපැල් ගාස්තු හැදෙන්නේ කොහොමද? ওই කාරණා ඔක්කොම මම ඔයාට උගන්වලා තියෙන්නේ. දැන් ඔයා භාණ්ඩයක් තෝරගෙන ඒක විකුණන්න සූදානම්ින් ඉන්නේ. හරි. එතකොට මේ භාණ්ඩේ විකුණන්න ඔයාට අවශ්‍ය වෙනවා title එකක් සහ description එකක්. අපි හිතමුකෝ දැන් මේ භාණ්ඩේ කියලා. එතකොට මේ භාණ්ඩෙට තියෙනවා මෙතන title එකක් තියෙනවා. ඊළඟට පහළට ගියාම මේකේ description එකක් තියෙනවා. මෙන්න මේ දේවල් අපි හදාගෙන ඉන්න ඕන. ඔයා විකුණන භාණ්ඩේ මොකක් වුණත් ඔයාට ඒකට title description හදාගන්න පුළුවන්. එතකොට මම අර මේ විකුණන්න බැරි කැටගරි මොනවද අන්නේ කතන්දරත් ඔයාට මේ වෙද්දි කියලා දීලා තමයි තියෙන්නේ. හරිද? එතකොට ඒවත් ඔක්කොම බලලා මේ අවසාන අවස්ථාවේ ඉන්නේ listing එක දාන අවස්ථාවේ තමයි දැන් ඔයා ඉන්නේ. හරි. ඔයා දාන භාණ්ඩෙට අපි title එක හදාගමු. මේ title එක හදාගනිද්දී අපිට තියෙන පහසුම ක්‍රමය තමයි ඔයා Google එකේ ගිහින් type කරන්න ChatGPT කියලා. මෙන්න මේ ChatGPT කියලා එන එකෙන් ඔයා පළවෙනි එකෙන් ඇතුළට යන්න. හරි. ChatGPT එක ඇතුළට ආවට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එන්නේ. මේක use කරන්න ඔයාට කිසිම English දැනුමක් අවශ්‍යතාවයක් නැහැ. හරිද? මේ ChatGPT එකට ආපුවාම මෙතන දකුණු පැත්තේ උඩ sign up for free කියලා තියෙනවා. මේ sign up කියන එකට ක්ලික් කරලා ඔයා මේකේ account එකක් හදාගන්න. ඒක මහ දෙයක් නෙමෙයි. ඔයාගේ email address එක දීලා ඔයාට password එකක් දීලා උපන්දිනේ දීලා account එකක් හදාගන්න පුළුවන්. හරි. එතකොට ChatGPT කියන එක කවදාවත් use කරපු නැති අයත් මෙතන ඉන්න පුළුවන්. හරිද? නිකන් පැහැදිලි කිරීමක් කිව්වොත් ChatGPT කියන්නේ ඔයා කියන ඕන වැඩක් කරන කෙනෙක්. ඔයාගේ item එකේ විස්තර මෙතන දීලා description එකකුයි title එකකුයි හදලා දෙන්න කිව්වොත් මෙයා ඒක ෂණිකව ඔයාට හදලා දෙනවා. හරි. ඔයා ඊට පස්සේ මෙතන මේ chat box එකේ type කරන්න මේක මේ දැන් sign up උනත් නැතත් මෙතන ඔයාට type කරලා විස්තර කතා කරගන්න පුළුවන්. හැබැයි එතකොට දැන් ඔයා ආයෙ දවසක chat GPT එක use කරද්දී අර ඔයා මෙතන කතා කරපු මතකය මෙයාගෙන් නැති වෙලා තියෙනවා. හරිද? එතකොට ඉතින් ඒ කෝකටත් හොඳයි ඔයා මේකේ account එකක් මේ sign up කියන එක දීලා account එකක් හදානගෙනම ඔයා වැඩේ කරගෙන යන්න. හරි. මෙතන ඇවිල්ලා ඔයා type කරන්න. ඔයා English පුළුවන් නම් English වලින් type කරන්න. මම eBay seller කෙනෙක්. හරිද? දැන් මම මේක මේ type කරන්නේ අපි මේ ඔය message ගහන විදියට උනත් මේක type කරන්න පුළුවන්. දැන් මෙහෙම type කරපුවාම දැන් අපි මොනවා හරි ප්‍රශ්නයක් අහලා මේකට හම්බෙන උත්තරේ තියෙන ගැඹුරු බව අඩුයි. මේ කියන්නේ අපි මේක English වලින්ම තනිකර කිව්වොත් තමයි අපිට perfect විදියට ගොඩක් හොඳට මේක වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් අපිට මේ විදියටත් කරගන්න පුළුවන්. මේ SEO කියලා දැන් මේ search engine optimize ඒ කියන්නේ මෙයා එතකොට keyword එහෙම දාලා අපිට title description හදලා දෙනවා. හරිද? එතකොට මෙහෙම හදලා දෙන්න කියලා ඔයා ඊළඟට ඔයාගේ භාණ්ඩයේ විස්තර ටික දෙන්න ඕන. මම ඊළඟට කියනවා මේ title එකට අකුරු 80ක් දාන්න කියනවා. මගේ item එකේ විස්තර මේවා. දැන් මේ මන් දාන item එකේ ඒතකොට මම item එකේ නම දාන්න තමයි යන්නේ. හරිද? size එක දාගනිද්දී මේ සෙන්ටිමීටර් වලිනුයි ඉන්චස් වලිනුයි දෙකෙන්ම දාගන්න. හරිද? ඔයා මේ බර අණු item එක විකුණනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයා gram වලට අමතරව මේ ounce කියන එකනොත් දාන්න. මොකද දැන් මේ ගොඩක් සමහර රටවල ounce කියන එක තමයි use වෙන්නේ. ඒ නිසා හරි පුළුවන් තරම් ඔයාගේ විස්තර ටික මෙතන දීලා ඔයාගේ කම්පියුටර් එකේ enter key එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයා මෙතනින් මේක යවන්නත් පුළුවන්. මේකේ මේ දැන් ඔයා මොන හරි type කර ඉද්දී මැදදී enter key එක ක්ලික් කරන්න එපා. එතකොටත් මේ message එක යනවා. ඒ නිසා මේකේ මේ කමාද අද ඔයා type කරන තරම් type කරන්න. ඔයා පුළුවන් තරම් ඔයාගේ භාණ්ඩයේ විස්තර මෙතෙන්ට ලබා දෙන්න. හරි. ඔබගේ eBay listing එකට SEO optimize කරපු title එකක් description එකක් මෙන්න කියලා දාලා තියෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ මට මෙයා හදලා යවපු title එක තමයි මේ තියෙන්නේ. හරි. මේ title එක අපිට set නැත්නම් අපිට ආයෙ යටින් වෙන title එකක් හදලා දෙන්න කියලා කියන්න පුළුවන්. හරිද?
දැන් එතකොට මේකේ දැන් මේ description එකත් මෙයා හදලා ඉවලා තියෙනවා. එතකොට මේ ChatGPT එකෙන් එවන description එක කෝකටත් ඔයා ආයෙ පාරක් බලන්න කියවලා බලන්න එහෙම්මම දාන්න යන්න එපා. මොකද ඒකේ මොන හරි වැරදි දෙයක් තිබ්බොත් මේ නිසා හරිද? දැන් මට මෙතන ආපු ටයිටල් එක හරි නෑ. මං කියනවා මට දෙන්න කියලා ටයිටල් 5ක්. හරි මම මෙතනින් එක ටයිටල් එකක් කොපි කරගන්නවා. ටයිටල් එක කොපි කරගෙන මම දැන් යනවා ආයේ eBay එකට ගිහිල්ලා ඉවර වෙලා ඔයාගේ eBay එකේ දකුණු පැත්තේ උඩ මෙතන තියෙනවා sell කියලා තැනක්. හරිද? මෙන්න මේ දකුණු පැත්තේ උඩ තියෙන sell කියන එක උඩ එකපාරක් ඔයා ක්ලික් කරගන්න. මේ sell කියන එක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ මෙතන වම් පැත්තේ පහළ මෙතන එනවා sell for free කියලා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තම ඔයා වෙන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතන මේ සර්ච් බාර් එකට දාන්න ඕන ඔයා මොකද්ද විකුණන භාණ්ඩය කියලා. හරිද? ඔයා මෙතෙන්ට මේ දෙන විස්තරය අනුව තමයි ඔයාගේ ලිස්ටින් ප්ලේට් එක හැදෙන්නේ. හරිද? දැන් එක එක්කෙනා විකුණන භාණ්ඩ එක එක විදියයිනේ. මම මෙතන වින්ටර් කැප් එකක් විකුණනවා කියලා මෙතන දැම්මොත් ඒකට ගැලපෙන්න තමයි අපිට ලිස්ටින් ප්ලේට් එක හැදෙන්නේ. ඔයා මෙතන බෑග් එකක් විකුණන්න දානවා කියලා දැම්මොත් ඒකට ගැලපෙන්න තමයි ලිස්ටින් ප්ලේට් එක හැදෙන්නේ. මම මෙතෙන්ට අර ටයිටල් එකම දානවා. හරිද? මොකද ටයිටල් එකේ තියෙන අයිටම් එක ගැන විස්තරනේ. ඒ දීලා මම මෙතෙන්ට සර්ච් අයිකන් එක ක්ලික් කරනවා. මේ සර්ච් අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඔයා වෙන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතෙන්ට ආවට පස්සේ ඔයා දෙන්න ඕන මෙතන ඔයා new with tag දෙන්න පුළුවන්. ඔයාගේ item එකේ tag එකක් තියෙනවා නම් tag එකක් නැත්නම් no without tags කියන එක උඩ ක්ලික් කරලා මම මෙතන continue දෙනවා. හරි ඒ continue දුන්නට පස්සේ අපිව එන්නේ මෙන්න මේ වගේ තැනකට. හරිද? මේ ආවට පස්සේ දැන් සමහර විට කෙනෙක්ට මෙතෙන්ට එන්න කලින් ඔයාගෙන් අහන්න පුළුවන් කැටගරි එක තෝරන්න කියලා. ඒ මොනොත් ඔයා කැටගරි එක තෝරලා දෙන්න. ඔයාලා දැන් බබාලා නෙමෙයිනේ කැටගරි එකේම තියෙන තැන දන්නවා. මොකද මම වීඩියෝ 3ක් විතර කරා මේ වීඩියෝ එකට කලින්. හරිද? හරි දැන් මෙහෙම ලිස්ටින් ප්ලේට් එකට ආවට පස්සේ මුලින්ම තියෙන්නේ අපිට ෆොටෝස් අප්ලෝඩ් කරගන්න. හරිද? ඔයා දාන ෆොටෝ ටිකක් ක්වොලිටියට හදාගන්න. හරිද? ඔයාට මේ ෆොටෝ එක එක විදිහට හදාගන්න පුළුවන්. මෙන්න මේ Canva කියන එකෙන් ඔයාට ඔයාගේ ෆොටෝස් හදාගන්න පුළුවන්. හරිද? Canva ගැන YouTube එකේ ඕන තරම් අනිත් අය දාපු වීඩියෝස් තියෙනවා සිංහල ඒවා. ඒවා බලලා ඔයාගේ ෆොටෝස් ඔයාට හදාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට මෙතන මේ Google එකේ ගිහිල්ලා photo enhance කියලා ගහපුවාම මේන site වලින් ගිහිල්ලත් ඔයාට ඔයාගේ photo එකේ quality එක up කරගන්න පුළුවන්. මේ quality එක up කරගද්දි මෙන්න මේ Adobe ළඟ දෙන pre AI image enhance කියන එක හොඳයි. ඒකට දාලා ඔයාගේ photo එකේ background remove කරගන්නවා නම් ඒ දේවල් ඔයාට කරගන්න පුළුවන්. හරිද? නිකන් එහෙන් මෙහෙන් යන ඔහේ ෆොටෝස් දාන්න එපා. ඒ වගේ ෆොටෝ දාන්න එපා. ලැජ්ජයි නේම දැම්මොත් එහෙම. ඒතකොට රටටත් එක්ක අවුල්නේ. දැන් ලංකාවේ සෙලස්ලාගේ ෆොටෝ දැක්කාම නෝන්ඩේනේ. ඒ නිසා හොඳට ෆොටෝ එක හදාගන්න. Google එකේ තියෙන ෆොටෝස් අරගෙන දාන්න යන්න එපා. ඒවා ඔයාගේ ෆොටෝස් එහෙම ගත්තුවා කියලා මේකේ අහුවෙන්නත් ඉඩකඩ තියෙන නිසා. හරි. ඔයා මෙතන ෆොටෝස් ටික ගත්තට පස්සේ මෙතන upload for computer කියන තැනට ගිහිල්ලා ඔයාගේ ෆොටෝස් ටික මෙතෙන්ට ඔයා අප්ලෝඩ් කරගන්න. පුළුවන් නම් ෆොටෝස් වල නම රීනේම් කරලා තියාගන්න ඔයාගේ ටයිටල් එකේ නම දාලා. හරි දැන් මේ ෆොටෝස් ටික අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. හරිද? ෆොටෝස් ටික අප්ලෝඩ් වෙන ගමන් අපි මේකේ පහළට යන්. ඔයා මේකේ මේ පහළට එන්න. පහළට එද්දි ඔයාට මෙතන මේ description එකට යටින් හම්බ වෙනවා. මෙතන මේ price කියලා තැනක් හම්බ වෙනවා. හරිද? price කියන තැන මෙතන format කියලා තියෙනවා. මේ ෆෝමැට් යටතේ ඔයාගේ ඔතන ඇත්තේ ඔයාගේ පළවෙනි ලිස්ටින් එක නම් මෙතන auction කියලා ඇත්තේ ඔයා එතන ක්ලික් කරලා එතන buy it now දෙන්න. ඒ කියන්නේ අපිට eBay එකේ බඩු විකුණන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි buy it now කියන ෆෝමැට් එක. අනිත් ක්‍රමය තමයි auction කියන ෆෝමැට් එක. හරි මේ ඔය auction විදියට ලිස්ටින් දානවා කියන එක මට ඔයාලට එදා කියන්න බැරි වුණා. auction කියන්නේ මේ මොන හරි සර්ච් කරාම මෙතන උඩ තියෙනවා auction buy it now කියලා දෙකක්. auction කියන්නේ එතකොට මේ ලන්සු කියලා item buy කරන්න දාන එකට. හරිද? අපි item එකක් දාලා අපි ඒ start price එකක් දාලා අපිට දාන්න පුළුවන් අනිත් අයට ඒකට bid කරන්න පුළුවන් අපේ item එකට. අපි හිතමු ඔයා දානවා පවුම් 2කට item එකක් අනිත් අයට ඒකට bid කරන්න පුළුවන් කෙනෙක් 2.50ට ඉල්ලනවා කෙනෙක් 3ට 4ට 5ට එහෙම ඉල්ලනවා. හරිද? වැඩිපුරම bid එක දාපු කෙනා අවසාන දවසේ එක win කරනවා. ඒතකොට මේ bid විදියට දාන ඒවා දාන්නේ අපි නියමිත දවස් ගානකට. හරිද? දැන් මේ වගේ මේ තියෙන 2 days 17 hours. මෙතන තියෙනවා 3 days 21 hours. ඕමම තියෙනවා. හරිද? එතකොට මේවට මේ bit වැටිලා නැහැ සමහර ඒවාට මේකේ bit වැටලක් තියෙනවා. මේ auction විදියට listing එකක් දාන එකත් මම මේක අවසානයේදී ඔයාලට කියලා දෙනවා. හරිද? හරි. එතන දැන් ඔයා අතන මේ buy it now කියන එක දාගත්තානේ. buy it now දාගෙන ඔයා උඩටම යන්න. හරිද? මේ photos ටිකේ ඔයා මුලට දාන photo එක උඩ click කරලා ඒක මෙහෙම ඇදලා ගෙනත් දාගන්න. ඊළඟට ඔයා කරන්න ඕන දේ තමයි මේ දකුණු පැත්තේ උඩ ඔයාගේ තියෙනවා මේ ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ.
අන්න ඊට එහා පැත්තේ තියෙනවා ඩොට් තුනක්. අන්න ඒ ඩොට් තුන උඩ ක්ලික් කරපුවාම ඔයාට එනවා මෙතන මෙන්න මේ ඩොට් තුන උඩ ක්ලික් කරාම ඔයාට එනවා මෙතන latest update කියලා. ඔයා අන්නේ latest update කියන කොට එකපාරක් ක්ලික් කරලා මෙතන got it කියන එක දෙන්න. ඊට අමතරව මෙතන ක්ලික් කරාම ඔයාගේ මෙතන setting කියලා එකක් එහෙම තිබුණොත් අන්නේ setting කියන එක දීලා variation කියලා එකක් තියෙයි. ඒකට ටික් එක දාගන්න. හරිද? හරි දැන් අපි මේ විදිහට ෆොටෝස් ටික දාගත්තා. ඊළඟට අපි මෙතන ටයිටල් එක පෙන්නනවා. ටයිටල් එකේ වෙනසක් තියෙනවා නම් අපිට මෙතනින් ටයිටල් එක වෙනස් කරගන්න පුළුවන්. මෙතෙන්ට අකුරු 80ක් දාන්න පුළුවන්. හරිද? අපිට තියෙන්නේ මෙතන අපේ කැටගරි එක දාන්න. හරිද? කැටගරි එක දාද්දී ඔයාලට මම කැටගරිස් ගැන කියලා දුන්නා. ඔයා දාන අයිටම් එකම වෙන කෙනෙක් දාපු අයිටම් එකක් ඕපන් කරලා බලන්න එයා දාලා තියෙන කැටගරි එක මොකක්ද කියලා අර ස්පෙસિෆිකේෂන් තියෙන තැනට ගිහිල්ලා ඊට පස්සේ මෙතන එඩිට් දීලා බලන්න ඔයාගේ මේ තියෙන කැටගරි එක හරිද කියලා. ඒක වැරදි නම් ඔයාට කැටගරි එක මෙතන තෝරගෙන යන්න පුළුවන්. හරිද? ඔයා මෙතන දාන්නේ මේ ෆස්ට් කැටගරි කියන එක විතරයි. මේ පහළ තියෙන සෙකන්ඩ් කැටගරි කියන එක දාන්න එපා. ඒක දැම්මොත් එහෙම ඔයාගේ සල්ලි කැපෙනවා මාසේ අන්තිමට. හරිද? සෙකන්ඩ් කැටගරි දාන්නේ නැහැ. මෙන්න මේ ෆස්ට් කැටගරි කියන එක මේ තියෙන එක හරිනම් ඒක එහෙමම තියන්න. ඒක වැරදි නම් ඒක ඔයා වෙනස් කරගන්න. දැන් මේ මගේ තියෙන එක හරි මම ඒක එහෙමම තියාගන්නවා. හරිද? සාමාන්‍යයෙන් මේ eBay එකෙන් තෝරලා එන එක ඔටෝ එන එක හරි. හැබැයි වැරදි නම් හරි එක ඔයා එතන තෝරලා දෙන්න ඕන. ඊට පස්සේ මෙතන මේ variation කියලා එකක් තියෙනවා. ඔයාගේ මේ variation කියන එක නැත්නම් ඔයා මේ දකුණු පැත්තේ මේ dot තුන ක්ලික් කරාම මෙතන setting කියලා එකක් ඒ setting කියන එක උඩ ක්ලික් කරලා variation කියන එකට ටික එක දාගන්න. ඊට පස්සේ මේ variation කියන එක එනවා. මේ variation කියන එකෙන් සිද්ධ වෙන්නේ ඔයා බර අණුව භාණ්ඩයක් විකුණනවා නම් ඒක තෝරන්න දාන එක. හරිද? ඔයා කලර්ස් අනුව භාණ්ඩයක් විකුණන්න දානවා නම් ඒක තෝරන්න දාන එක තමයි අපි variation කියලා කියන්නේ. දැන් මේ මෙයාගේ variation එක බලන්න. දැන් මෙයාගේ variation එකේ තියෙනවා මෙයාගේ color එක අනුව තමයි මෙයා තෝරන්න දාලා තියෙන්නේ. color එකයි size එකයි දෙකම මෙයා දාලා තියෙනවා. අන්න ඒ විදිහට අපි variation තෝරන්න දාන්න හදන්න තමයි දැන් යන්නේ. හරි. මෙන්න මේ variation කියන එක ඉස්සරහා ඔයා මෙතන edit දෙන්න. ඒ edit දුන්නාට පස්සේ ඔයාව එන්නේ මෙන්න මේ වගේ තැනකට. හරි මෙතෙන්ට ආවට පස්සේ ඔයා බලන්න මෙතන තියෙනවා create your variation කියලා ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා attribute කියලා. attribute කියන්නේ ඔයා මේ භාණ්ඩය තෝරන්න දාන ප්‍රධාන ක්‍රමය. ඒ කියන්නේ ඔයා size එක අනුව තෝරන්න දානවා නම් size එක. ඔයා බර අනුව තෝරගන්න දානවා නම් weight කියන එක. color එක අනුව තෝරන්න දානවා නම් color කියන එක. හරිද? එතකොට මේ attribute එක යටතේ තමයි අනිත් දේවල් යන්නේ. අපි හිතමු colors කියලා මෙතන දානවා කියලා. දැන් මෙතන color කියන කොට ඇවිත් තියෙන නිසා අවුලක් නැහැ color කියන එක දැම්ම හැකි. බැරි වෙලාවත් ඔයා දාන එකට අනුකූලව නැතුව මේ attribute කියන එකේ තිබ්බොත් මේ ඔක්කොම ටික අයින් කරලා මෙන්න මේ add කියන එක උඩ ක්ලික් කරලා ඔයාට මෙතන තෝරන්න එනවා කීපයක්. එතනත් නැත්නම් ඔයා දාන item එක variate කරන්න එතනත් නැත්නම් ඔයාට පුළුවන් මෙතන add your own කියන එක දීලා මෙතන ඒක own එක type කරලා මෙතන save දෙන්න පුළුවන්. හරිද? එතකොට මෙතෙන්ට එනවා. හරි. එතකොට දැන් මම මේකේ color එක කියන එක උඩ මෙතන දැන් click කරන් ඉන්නේ. හරිද? දැන් අපි හිතමුකෝ මෙතන මම size කියන එකක් දා ගන්නවා කියලා. එතකොට දැන් මම මේකේ variation දෙකක් යටතේ හදන්නේ. හරිද? එතකොට size එක අනුවයි color එක අනුවයි අපිට මේකේ දාන්න පුළුවන්. හරිද? දැන් අපි මෙතන size එකකුත් දා ගන්නවා. දැන් ඇත්තටම මගේ item එකේ size එක ගන්න නැහැ. ඔයාලට මේ දෙකක් හදලා පෙන්නන්න ඕනවට තමයි මම මේ size කියන එකට ටික් එක දාගත්තේ. ඔයා color එක අනුව විතරක් දානවා නම් ඔයා color කියලා විතරක් දාගන්න. එහෙම නැත්නම් ඔයා weight එක අනුව විතරක් දාගන්නවා නම් මෙතන weight කියලා විතරක් දාගන්න. හරි. attribute යටතේ මෙන්න මේ size එක කියන එක උඩ මම එකපාරක් ක්ලික් කරගත්තාම යටින් එනවා option වගේ. මේ option වල මම size දෙකක් දෙනවා. small සහ large කියලා. හරිද? හරි. එතකොට දැන් මෙතන size එක යටතේ දෙන මේ option වල ඔයාට අවශ්‍ය එක නැත්නම් මෙන්න මේ create your own කියන එක උඩ click කරලා අවශ්‍ය එක type කරලා add කරා. හරිද? ඊළඟට දැන් මම මේ color කියන එක උඩ click කරලා මට අවශ්‍ය color ටිකක් මම මෙතන දෙනවා. black එක මට අවශ්‍යයි. ඊළඟට මට white අවශ්‍යයි. ඊළඟට grey. හරිද? මගේ කාව තියෙන මේ පාට තුන නිසා ඒ පාට තුන මම click කරගත්තා. මේ දීපු පාට තුන අයින් කරගන්න ඕන නම් මේ දකුණු පැත්තේ මෙතනින් මෙහෙම ක්ලික් කරලා ඒක අයින් කරගන්නත් පුළුවන්. හරිද? මේ details ටික fill කරගත්තට පස්සේ ඔයා මෙතන continue කියන එක උඩ ක්ලික් කරන්න. ඒ continue ක්ලික් කරගත්තාම ඔයාව එන්නේ මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට ආපුවාම මෙතන තියෙනවා ඔයා දීපු variation එකේ විස්තර ටික තියෙනවා. ඊට පස්සේ photos කියලා තියෙනවා. එතනින් චුට්ටක් ඔයා පහළට එන්න. මේ පහළට ආපුවාම මෙතන තියෙනවා add variation photos කියලා. හරිද? මෙන්න මේ add variation photos යටතේ මෙතන use default photos කියලා ඇත්තේ. මෙහෙම තිබ්බොත් සිද්ධ වෙන්නේ customer මොන දේ select කරත් එයාට photo එක විදියට පෙන්වන්නේ ඔයා මුලට දාපු photo එක. අපි හිතමුකෝ එයා white color එක click කරා කියලා ඒත් එයාට පෙන්වන්නේ ඔයා මුලට දාපු main image එක තමයි පෙන්වන්නේ.
අන්න ඒක අපි වෙනස් කරගන්න නම් අපි කරන්නේ මෙන්න මේ use default photos කියන උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ use default photos කියන උඩ එකපාරක් ක්ලික් කරලා අපි item එක variate කරන ප්‍රධාන attribute එක තෝරලා දෙනවා. මම මෙතන color කියන එක තෝරලා දුන්නා. හරිද? color කියන එක තෝරලා දුන්නාට පස්සේ දැන් අපිට ආයෙ photos upload කරන්න ඇවිල්ලා තියෙනවා color එක යටතේ. මේ black කියන color එක යටතේ මම මෙතන photo එක upload කරගන්නවා black color එකට අදාළ photo එක. හරිද? ඊට පස්සේ මම ඒක load වෙනකම් මේ white කියන එක උඩ click කරලා ඒ white color එකට අදාළ photo එකත් add කරගන්නවා. හරි. ඒතකොට මේ විදිහටම gray color එකට අදාළ photo එකත් මේ විදිහට upload කරගන්න ඕන. හරි. දැන් අපි මෙතන variation එකට අදාළව photos upload කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේක මෙහෙම පහලට ගන්නවා. මෙතන පහලට ගත්තාම මේ විදිහට වගුවක් ඇවිත් තියෙනවා අපි හදාගත්තු variation එකට අදාළව. හරි. මුලින්ම මෙතන delete කියලා තියෙනවා. ඊළඟට photos තියෙනවා. මේ SKU කියන එක අපිට වැඩක් නැහැ. මේ EAN කියන එකත් වැඩක් නැහැ. size එක. හරිද? මේ size එක කියන එක මගේ මෙතෙන්ට ආවේ මම variation වලදී attribute දෙකක් add කරපු හින්දා. සාමාන්‍යයෙන් attribute දෙකක් ගොඩක් අය add කරන්නේ නැහැ. මම ඔයාගේ කෝකටත් හොඳට තමයි attribute දෙකක් add කරන විදියට පෙන්වුවේ. ඔයා කවදා හරි මේ විදිය listing එකක් දැම්මොත් දාගන්න. හරි. එතකොට color එක අනුව black color කියලා තියෙනවා. quantity කියන එක මෙහෙම එකයි කියලාම තියන්න. හරිද? දැන් මම ඒක කියන්නම් ඇයි මම මේ එකක් තියන්න කියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයාගාව black color එකෙන් එකයි තියෙන්නේ small size. හරිද? ඒක තමයි මෙතනින් කියන්නේ. හරිද? හරි. එතකොට දැන් ඒකට එහෙම දාගන්න හේතුව තමයි දැන් මේකේ මෙතන 1 2 3 4 5 6. හරිද? listing 6ක් මේකෙන් ඔයාගේ අඩු වෙනවා. ඔයාට monthly listing දෙන ප්‍රමාණයක් තියෙනවා. හරිද? මම ඒක ඔයාට තව ටිකකින් පෙන්නන්නම්. ඔයාට monthly listing දෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ listing ප්‍රමාණය තමයි අඩු වෙන්නේ. ඔයා මෙතන quantity දෙන්න. හරිද? දැන් මේකක් විකුණුනාට පස්සේ අනික ඇඩ් කරගන්න පුළුවන් ඊපස්සේ. ඒ නිසා ඔක කොහොම එකක් කියලා දාගන්න. ඊළඟට මෙතන price එක දෙනවා. small එකට price එක දෙන්න ඕන. මම මෙතන small එකට price එක දුන්නා black එකේ. ඊළඟට white එකේ small එකේ price එකක් අහනවා. මගේ මේ item එකේ price එක වෙනස් වෙන්නේ නැහැ. හැම එකේම ඒ කියන්නේ size එක ඒ කියන්නේ පාට අනුව price එක වෙනස් වෙන්නේ නැහැ. size එක අනුව විතරයි price එක වෙනස් වෙන්නේ. හරි. එතකොට මේ අපි price දාගන්නේ GBP වලින්. හරිද? pound වලින් තමයි මේ price දාගන්නේ. මම එදා price කරන විදිය item එකකට කිව්වා. මම මේ free shipping දෙන්න බලාපොරොත්තු වෙන තමයි මේ විදියට මේක මෙහෙම price කරගත්තේ. ඒ විදියට මම price කරගත්තට පස්සේ මෙතන පහළ තියෙනවා save and preview කියලා. ඒක උඩ එකපාරක් click කරලා බලන්න. ඒ click කරලා බලවට පස්සේ ඔයා හදපු variation එක ඔයාට මෙන්න මේ විදිහට පෙන්නනවා. හරිද? මේ විදිහට variation එක පෙන්නනවා. ඒක ඔයාට දැන් පහළ මුකුත් විස්තර පෙන්නන්නේ නැහැ. තාම variation එක විතරයි නේද වෙන්නේ. ඒ නිසා ඊට පස්සේ ඒක මෙහෙම දකුණු පැත්ත උඩින් close කරගන්නේ variation open වෙලා පෙන්නපු එක. ඊළඟට මෙතන පහළ වම් පැත්තේ පහළ තියෙනවා save and close කියලා. ඒක උඩ click කරගන්න. හරි. අපි දැන් මේ item එකට variation හදලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකේ දාන්න එනවා item එකේ specification. මෙන්න මේ ස්පෙસિෆිකේෂන් වල මෙන්න මේ required කියලා තියෙනවානේ. required යටතේ තියෙනවා දෙකක් මෙතන. හරිද? තුනක් තියෙනවා. හරිද? මේ තුන අනිවාර්යයෙන්ම අපි fill කරන්නම ඕන. මේ තුන fill කරන්නේ නැතුව අපිට listing එක දාන්න දෙන්නේ නැහැ. හරිද? මෙතන මුලින්ම මගෙන් අහනවා style කියලා එකක්. මෙතන මම ඒකට ගැලපෙන්න style එක දෙනවා. මේ solid colors නේ දෙන්නේ. මේකේ ඒතකොට style එක solid color කියලා මම දා ගන්නවා. ඒ කියන්නේ මෙතන මට අවශ්‍ය එක තෝරන්න නැත්නම් මම මෙතන type කරලා මේම ටික එක දා ගන්නවා. හරිද? මේ මොන හරි වචන type කරද්දී පළවෙනි අකුරු capital ගහන්න හැම වචනයකම නැත්නම් කැතයි. මේක මම ගහපු විදිය කැතයිනේ. ඔයා එහෙම මේවා කරන්න එපා. ඔයා පළවෙනි අකුරු capital ගන්න වචන type කරද්දී. හරිද? brand එක හැම වෙලෙම unbranded දෙන්න. department එක මේකේ මම මෙහෙම woman කියන එක මෙහෙම තියෙනවා. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. මම woman කියන එක තිබ්බේ මේක unisex item එකක්. woman කියන එක තිබ්බේ මේ category ගියේ women's යටතේ ගියේ නිසා තමයි මේ විදියට තිබ්බේ. හරිද? එක්කෝ මේක men යටතේ දාන්න ඕන, එක්කෝ woman යටතේ දාන්න මොනවා. මේ දෙකෙන් එකකින් තමයි මේ කැටගරිය දාන්න වෙන්නේ. ඕනනම් කැටගරි දෙකෙන්ම දාන්නත් පුළුවන්. කැටගරි දෙකක් දැම්මොත් එහෙම සල්ලි කැපෙනවා. ඒ නිසා අපි එක කැටගරි එකයි දාගන්නේ. හරි. ඊට පස්සේ මෙතන මේ additional. මෙන්න මේ additional යටතේ තියෙන specification දැම්ම නොදැම්ම අපිට listing එක දැම්ම හැකි. specification දාන එකේ වැදගත්කම තමයි කවුරු හරි item එකක් search කරද්දී එයා මේ search කරලා මෙහෙම filter කරනවා. දැන් hat එකක් මේ විදිහට search කරලා එයා එක එක විදිහට මේක filter කරොත් එහෙම ඒ filter කරද්දී පහසුයි මේ specification එක්කලා අපේ listing එක උඩට මේ ප්‍රවණතාවය ගොඩක් තියෙනවා. ඒ නිසා තමයි specification පුළුවන් තරම් දාන්නේ. මේකේ material එක එනවා. මෙතන material එක මම wool කියලා දා ගන්නවා. මම හිතන්නේ මෙතන wool කියන එක තියෙනවා. මෙතන මම 100%ක් wool කියලා දා ගන්නවා. ඊට පස්සේ මෙතන fabric type එක අහනවා. fabric type එක මම crochet කියලා දා ගන්නවා. ඊට පස්සේ මෙතන theme එකක් අහනවා. ඒ theme එකක් කියන්නේ දැන් මේකේ මේ මොකක් හරි අපි හිතමුකෝ
3D විදියටද එහෙම නැත්නම් මේ පරණ විදියට දැන් 70s 90s 80s වගේ විදියටද එහෙම නැත්නම් අපි හිතමු ඒන්ජල් කෙනෙක් ඉන්නවද ඇනිමල්ස්ලා හරි මොන හරි තියනවද අන්න එහෙම මගේ මේ සොලිඩ් එකක් ඉඳ මගේ ඒවා මුකුත් නැහැනේ ඒ නිසා මම ඒකට මුකුත් දාගන්නේ නැහැ හරිද ඊළඟට සීසන් එක මේක යූස් කරන සීසන් එක දැන් මේ වම් පැත්තේ මේ එන සෙට් එකේ මොකක් කරේ නොතේරෙන දැනක් තියෙනවා නම් ඒක උඩට මවුස් එක අරන් ගියාම මොකද්ද මේ අහන්නේ කියලා එනවා හරිද ඒක ඔයා බලන්න මොකද්ද අහන්නේ කියලා ඒකට අනුවාර උත්තරේ දෙන්න පුළුවන් මොන සීසන් වලද මේක හොඳ කියලා අහනවා දැන් මේක ගොඩක් දුරට වින්ටර් එකට තමයි හොඳ මම ඒ නිසා වින්ටර් කියන එක දා ගන්නවා හරි ඊට පස්සේ මෙතන මම මෙතන කැරක්ටර් කියලා අහනවා මෙතන මේ කැරක්ටර් එකක් මොකුත් නැහැ කියන්නේ අපි හිතමුකෝ Ben 10 හරි මොකක් හරි කාටුන් චරිතයක් ඉලක්ක කරලා යනවා නම් ඒක ඊළඟට ෆීචර්ස් අහනවා ෆීචර්ස් වලදී මම මෙතන ඉතින් දෙන්න තරම් ලොකු ෆීචර්ස් එකක් නැහැ ස්ට්‍රෙච් කියන එකට මම ටික් එක දා ගන්නවා ඒ කියන්නේ ඔයාගේ තියෙන අයිටම් එකේ විශේෂතා මොනවාරි තියෙනවා නම් ඒ දේවල් තමයි ඔයාට දාන්න තියෙන්නේ හරිද මම ඊට පස්සේ ඒක එකක් දාගත්තා පුළුවන් තරම් ඒක ඔයාලට ඇඩ් කරන්න පුළුවන් නැති දේවල් තියෙනවා නම් ඔයාලට මෙතන ටයිප් කරලා ටික් එකක් දාගෙන ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ මෙතන show more කියන එක ක්ලික් කරලා බලනවා තව මොන හරි දාන්න තියෙනවද කියලා. එතකොට ඒ ටික මේම උඩට ඇවිත් තියෙනවා තව එක එක දේවල්. ඒවා දැම්මත් එකයි නැතත් එකයි. නමුත් මම ඔයාලට නිකන් පෙන්නන්නම්. හරි ඊට පස්සේ මේකේ දැන් ඔය මොන හරි බෑග් එකක් වගේ තිබ්බොත් ඒක සාක්කු ගන්න අහනවා. ඒ වගේ විස්තර ගොඩක් අහනවා. හරිද? මේක hand made ද කියලා අහනවා. මම ඒකත් මේම yes කියලා දෙනවා. personal is ද කියලා අහනවා. මේ personal is කියන්නේ අපිට මේකේ බඩු විකුණන්න දාන්න පුළුවන් මිනිස්සු කියන එක අනුව තෝරන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් දැන් මේ කැප් එකක් විකුණනවා නම් ඒ කැප් එකේ print කරනවා එයාගේ සුරතල් සතෙක් හරි මොකක් හරි අන්න ඒ වගේ නිකන් කස්ටමයිස් කරන්නේ. අන්න එහෙමත් විකුණන්න දාන්න පුළුවන්. මේක personalized නෙමෙයිනේ. ඒක නිසා මම මේකේ no කියලා දා ගන්නවා. හරි ඊට පස්සේ මෙතන MPN කියලා අහනවා. MPN කියන්නේ manufacture part number කියන එක. ඒකට මොකුත් අපි දෙන්නේ නැහැ. ඒ විස්තර හරි. මේ ස්පෙસિෆිකේෂන් වලටත් ඔයාලා මොන හරි කස්ටම් ස්පෙસિෆිකේෂන් ඇඩ් කරගන්න ඕන නම් මේ add custom කියන එක උඩ ක්ලික් කරලා මෙතෙන්ට දැන් ඔයා කලර් එක මෙතෙන්ට ඔයා මොකද්ද දෙන්නේ අපි හිතමුකෝ ඔයා මෙතන බරානුව දෙනවා කියලා මෙතන ඒතකොට weight කියලා ගැහුවා මෙතන ග්‍රෑම් ගාන මොකක් හරි ගැහුවා හරි දන්නේ වගේ ඕන දෙයක් තෝරගලා ටයිප් කරන්නත් පුළුවන් හරි මේ ඩීටේල්ස් ටික දුන්නාට පස්සේ මෙතන කන්ඩිෂන් එක මෙතන ඕනනම් මේ කන්ඩිෂන් එක ගැන මොනවා හරි චූටි විස්තරයක් දෙනවා නම් දෙන්නත් පුළුවන් නොදී ඉන්නත් පුළුවන් අකුරු 1000ක් ඇතුළේ එක දෙන්න පුළුවන් ඒක දෙන්න අවශ්‍යමයි කියලා නෑ ඊට පස්සේ අපිට එන්නේ මෙතන ඩිස්ක්‍රිප්ෂන් එක හරි ඩිස්ක්‍රිප්ෂන් එක ඒතකොට මේ විදිහට chat GPT එකෙන් හැදිලා ඉවලා තියෙනවා මේ ඩිස්ක්‍රිප්ෂන් එක ගද්දි මේ විදිහට කොටස් ගන්න සම්පූර්ණ ඩිස්ක්‍රිප්ෂන් එක එකපාර කොපි කරගන්න එපා ඒතකොට chat GPT එකේ අර ඉරි වගේ වැදිලා තියෙන ඒවා ඒවත් මෙතෙන්ට එනවා නිසා හරිද දැන් මෙතෙන්ට ගේන්න කලින් ඩිස්ක්‍රිප්ෂන් එක ඔයා බලන්න දැන් ඩිස්ක්‍රිප්ෂන් හදන්න chat GPT ම අවශ්‍ය නැහැ ඔයාට දැනුම තියෙනවා නම් ඔයා නිකන් ටයිප් කරගත්තත් අවුලක් නැහැ හරිද මේ ඩිස්ක්‍රිප්ෂන් එක පුළුවන් තරම් පොඩි වෙන තරමට හොඳයි හරිද දැන් ඇමරිකාවේ හරි යුනයිටඩ් කින්ග්ඩම් හරි මෙයාලා මේක බලන්නේ මේ ෆෝන් එකෙන් බලන්නේ එතකොට ෆෝන් එකෙන් බලද්දි මේ ලොකු ඩිස්ක්‍රිප්ෂන් ඉතින් කියවන්නේ නැහැ හරිද ඒ නිසා ඩිස්ක්‍රිප්ෂන් එක දාද්දී ඒ විදියට දාගන්න හරි එතකොට දැන් මේකේ මේ දැන් මෙතන දකුණු මේ description දදායිද්දි මේ දකුණු පැත්තේ show all option දීලා ඔයා මෙතන see more option කියන එක දී ගන්න. හරිද? එතකොට ඔයාලට ටිකක් පොඩි පහසුකමක් තියෙනවා මේක කරගෙන යනකොට. හරි ඊට පස්සේ දැන් මම මෙතන size එකක් දාගත්තා, detail උත් දාගත්තා. මම ඊළඟට දාගන්නවා මේ package include කියන එක අනිවාර්යෙන් දාගන්න. ඔයාගේ package එකේ මොනවද ඔයා දෙන detail කියන එක. මොනවාද ඔයා package එකේ දෙන්නේ කියලා අනිවාර්යෙන්ම customer ට මෙතන දාලා තියන්නට ඕන. description එක හරි වැදගත්. හරිද? description එකේ තියෙන දේවල් වල නැතුව වෙන දෙයක් ඔයාගේ තිබ්බොත් එහෙම ඔයාට case එකක් වෙනවා. හරිද? ඒ කියන්නේ මේ customer ට පුළුවන් එතකොට ඔයාට විරුද්ධව complain කරන්න පුළුවන්. ඔයා description එකේ නැති දේවල් තියෙන item එකක් තමයි ඒවල තියෙන්නේ කියලා. හරි එතකොට description එකේ detail දාගත්තට පස්සේ මෙතන පහළට ආපුවම මෙතන price කියන තැන අපේ මෙතන මේ blur වෙලා පෙන්වන්නේ අපි variation හදපු තැන price දාගත්තු නිසා ඔයා එහෙම නැතුව variation හදන්න නැතුව item එක දැම්ම නම් මෙතනින් ඔයාගේ price එක ඔයා දාගන්න මෙන්න මේ required immediate කියන එකට tick එක දාගන්න ඊට පස්සේ මෙතන තියෙනවා add multi buy කියලා මේ add multi buy කියන්නේ ඒකටත් ඔයා tick එක දාගන්න හරිද ඒ add multi buy කියන්නේ දැන් අර මේ දෙකක් ගත්තොත් 100ට මෙච්චරක් අඩු වෙනවා තුනක් ගත්තොත් 115ක් අඩු වෙනවා අන්න එහෙම දාන එක හරිද ඒ multi buy කියන එකට ටික් එක දාලා ඒක දැනට මෙහෙම මේ බිඳුව තියෙන විදිහට මේක හදලා තියාගන්න මොකද එතකොට කස්ටමර්ස්ලා ඇහුවොත් මොනවා හරි කියන්නේ දෙකක් ගත්තොත් කීයක් අඩු කරනවද කියලා එතකොට ඔයාලට බලලා ගාණක් අඩු කරලා දෙන්න පුළුවන් ඊළඟට schedule listing කියලා තියෙනවා ඒකට මොකුත් දාන්න එපා ඒ කියන්නේ ඔයාලට listing දාන්න පුළුවන් time එක schedule කරලා ඔයාලා listing දාද්දි ලංකාවේ වෙලාවෙන් දානවා නම් උදේ 7:00 9 අතර වගේ time එකේ දාන්න. ඒ time එකේ දාන්න කියන හේතුව තමයි ඇමරිකා දැන් අපි ඉංග්‍රීසි වලයි තියෙන පැය ගානේ ગેප් එකත් එක්ක අපි ඒ වගේ time එකට තමයි listing දාන්න ඕන.
හරි ඊළඟට මෙතන delivery details කියලා තියෙනවා. මෙතන මේ postage only කියන එකට ටික් කරලා තියාගන්න. හරි ඊට පස්සේ මෙතන දෙනවා package size කියලා. මේ size එක දාන එක optional තියෙන්නේ. optional කියනවා අපිට දැම්මත් නොදැම්මත් අවුලක් නැහැ. package size එක දාන්න අවශ්‍ය නැහැ ගේම තියන්න. ඊළඟට මෙතන ඉන්නවා domestic postage කියලා. domestic postage කියන්නේ UK වලට මේ item එක යවන්නේ කොහොමද කියලා. ඔයා මෙතන add primary service කියන එකට එකපාරක් click කරගන්න. ඒ click කරගත්තට පස්සේ මෙතන ඔයා type කරන්න standard කියලා. හරිද? STAN කියලා ගාපුවම standard service ටික එනවා. මේ standard service වල මෙතන පහළ තියෙනවා standard delivery from outside UK කියලා. හරිද? දැන් ඔයා item එක යවන්න ගතවන කාලය අනුව තමයි මේක තෝරලා දෙන්නේ. ඔයා මේක දෙන්න. හරිද? දැන් ඔයා ලංකාවේ තැපැල් කන්තෝරෙන් යවුවත් ඔයා මේක මෙතෙන්ට දාලා අපි handling time එක දවස් 5ක් විතර වගේ දාගමු. හරිද? ඔයා මෙතෙන්ට මේ standard outside කියන එකට tick එක දාලා ඔයා මෙතන save කියන එක දෙන්න. හරිද? ඔයාට ෂුවර් නැත්නම් ඔයාගේ පෝස්ට් ඔෆිස් එකෙන් එච්චර කාලෙකින් යවන්නේ නැති වෙයි කියලා ඔයාට ඕනනම් දාන්න පුළුවන්. මෙතන ඉකොනොමි සයිට් එකෙන් දාන්නත් පුළුවන්. හරිද? ඉකොනොමි විදියට දාගන්න ඕනේ නැහැ. අපි සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් දාලා තමයි කරන්නේ. ඉකොනොමි විදියට කෙනෙක් දාගන්නවා නම් මෙතන ඉකොනොමි කියලා ටයිප් කරලා මෙතන තියෙනවා ඉකොනොමි delivery from outside UK 10 to 22 business days කියලා. හරිද? හරි. එතකොට මෙතන දවස් ගාන ගොඩක් තියෙනවා. item එක යන්න ඕනනම් ඔයාට ඒක දාලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අර දවස් 10යි 15යි අර දවස් 5-10 අතර යන එක දාලා කරන්නත් පුළුවන්. හරිද? හරි. දැන් මම ඊට පස්සේ මේ විදියට ඒක details ටික දාගෙන මෙතන මේ offer free shipping කියන එක මම ටික් එක දා ගන්නවා. මොකද මම item එක free shipping දෙන නිසා. ඔයා shipping වලට ගාස්තුවක් ගන්නවා නම් මෙතන shipping වලට ගාස්තුවක් ගන්න විදියට මේම shipping ගාස්තු දා ගන්න. ඊට පස්සේ each additional cost කියන්නේ මේ දෙකක් ගත්තොත් shipping ගාස්තුව කීයක් වැඩි වෙනවද කියලා. ඒ කියන්නේ දැන් එකම මිනිස්සේ item දෙකක් ගත්තොත් එයාට shipping ගාස්තු දෙකක්ම ඇඩ් කරන්න ඕනේ නැහැ නේ. ඒක තමයි එතන තියෙන්නේ. එතකොට දැන් මේ මම free shipping දෙන නිසා මම මෙතන offer free shipping කියන එකට ටික් එක දා ගන්නවා. ඊට පස්සේ පහළට ආවට පස්සේ මෙතන තියෙනවා rate table කතන්දරයක්. ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ හදන්න. ඊට පස්සේ මෙතන preference කියලා තියෙනවා. මේ preference ඉස්සරහා pencil උඩ click කරලා මෙතන තියෙනවා time කියලා. මෙතන working day 3ක් කියලා ඇත්තවා මෙතන 5ක් කියලා වගේ දාගන්න. ඒක 7ක් දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙතනින් අදහස් කරන්නේ ඔයාට මිනිස්සෙක් සල්ලි ගෙවුවට පස්සේ මේ භාණ්ඩය අරන් ගිහිල්ලා ඔයා තැපැල් කන්තෝරුවට බාර දෙන්න ගතවන කාලය. ඔයා AliExpress එක හරහා drop shipping කරනවා නම් item එක buy කරන්න ගතවන කාලය. හරිද? ඒ කියන්නේ මේ item එකේ මිනිස්සයාට ගෙදරට යන දවස නෙමෙයි. අපි eBay එකව දැනුවත් කරනවානේ. ඔන්න අපි ලංකාවෙන් පිට කරා කියලා item එක අන්න ඒක. ඊට පස්සේ මෙතෙන්ට ඔයාගේ city එක දෙන්න එනවා. eBay එක හදද්දි දීපු city එක මෙතෙන්ට දෙන්න. හරි ඒක දුන්නාට පස්සේ මෙතන domestic return accept කියන එකට ටික් එක දාගන්න. මේ ටික් එක දාගන්නේ දැන් අපි return accept කරන්න ඕන item විකුණද්දී ඒ කියන්නේ customer ට set නැත්නම් මාරු කිරීමේ හැකියාව තියෙන්න ඕන. මෙතන 30 day තියන්න return postage buyer ගෙවන්න ඕන කියලා දාලා තියන්න. ඒ කියන්නේ return කරනවා නම් බාණ්ඩේ එයා තැපැල් ගාස්තු ගෙවලා return කරන්න ඕන. හරි ඊට පස්සේ අපි මේකේ පහළට එනවා. මෙතන මේ product document කියන එකට මොකුත් දාගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපිට මෙතන එනවා promote listing කියලා. මම ওই promote කතාව ඔයාලට කලින් කිව්වා. මේ promote කරද්දී ඔයා මෙන්න මේ general කියන එක යටතේ විතරයි promote කරන්නේ. එහා පැත්තේ තියෙන priority කියන එකෙන් promote කරන්න යන්න එපා කවදාවත්. ඒ priority කියන එකෙන් promote කරොත් ඔයාට එන views ගානටත් සල්ලි කැපෙනවා. හරිද? ඒක හරියන්නේ නැහැ. ඒ නිසා අපි මේ general කියන එකට ටික් එක දාලා promote කරන අගේ මෙතෙන්ට දා ගන්නවා. මෙතන එයාලා suggest කරලා එන ගාන දා ගන්න තියෙනවා නම් හොඳයි. ඒක දැම්මොත් තමයි අපි උඩටම එන්නේ. ඒක ඉතින් බෑ දාන්න 113ක් නේ යාලට ගෙවන්න වෙනවනේ. හරි general කියන එකේ මම 105ක් දැම්මා. මගේ භාණ්ඩයේ මුළු වටිනාකමින් මම 105ක් eBay එකට ගෙවන්න ඕන item එක විකුණුණොත්. හරි මේ විදිහට අපි listing plate එක පුරව ගත්තට පස්සේ මෙතන listing එකේ fee එක 0.02යි කියලා තියෙන්න ඕන. හරිද? එහෙම නැතුව උතන ගාණක් පෙන්නුවොත් ඔයා මොකක් හරි වරදක් උඩ කරලා තියෙනවා. එක්කෝ ඔයා මෙතන title එක bold කරන්න හදලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාට කැටගරි දෙකකින් item එක දාන්න හදලා තියෙනවා. ඒ වගේ විස්තරයක් වෙලා තියෙනවා. මම කියපු විදිහට නැතුව වෙන විදිහකට වෙලා නම් මෙතන ඔයාගේ ඉලක්කමක් වටලා තිබුණොත් ඔයාට ඒ ගාන මාසාන්තිමේ ගෙවන්න වෙනවා. හරිද? මම කියපු විදිහට කරා නම් මෙතන 0.7 කියලා තමයි තියෙන්නේ. හරි අපි listing එක එකපාරක් බලමු. මෙතන preview කියන එක උඩ click කරලා අපි listing එක බලනවා. අපි fill කරපු listing එක කොහොමද පෙන්වන්නේ කියලා. එතකොට මේ විදිහට මම හදපු මේ variation ටික තියෙනවා. ඒ කතන්දර ටික තියෙනවා. මෙහෙන් පාරට යද්දි මේ ටික මේ හැදිලා තියෙනවා. ඊට පස්සේ description එක ඔන්නෝමම තියෙනවා. හරි ඊට පස්සේ මම ඒක close කරගන්නවා. ඔයාට මේ listing එක මේ save for later දීලා save කරලා පස්සේ list කරන්නත් පුළුවන්. දැන් මම මෙතන දෙනවා list with click කරලා මම මේක මෙහෙම list දෙනවා. මේ list දුන්නාම තමයි අපිට අපේ Payoneer account එක හදන්න එන්නේ. එතකොට ඔයාට එකපාරක් මේ විදිහට ඔයාගේ eBay account එකට sign in වෙන්න කියලා එනවා. මේ sign in වෙන්න ඔයා මෙතන sign in කියන උඩ click කරපුවාම ඔයාගේ email එක auto ආවොත් ඒක දීලා මෙහෙම continue දීලා
sign in වෙන්න email password browser එකට save කරලා තිබ්බනම් එහෙම යන්න පුළුවන්. ඊට පස්සේ මේම load වෙලා ඔයා වෙයි මෙන්න මේ වගේ තැනකට. දැන් අපි Payoneer account එක හදන්න යන්නේ set up your selling account කියලා. මෙන්න මෙතන පහළට එන්න. මේ පහළට ඇවිල්ලා මෙතන get started දෙන්න. මේ දැන් අපි මේ වෙලාව කරන්නේ eBay එකයි Payoneer එකයි link කරනවා. මේ link කරන් යද්දි මගදී තමයි අපිට හදන්න එන්නේ. හරි ඊට පස්සේ ඔයා eBay එකට දීපු phone number එක මෙතන පෙන්නනවා. අන්න එතන ඔයා continue කියන එක click කරන්න. ඒ code එක එන්න නම් මෙතන text කියන එක උඩ click කරලා මෙතන text me කියන එක උඩ එකපාරක් click කරන්න. එතකොට ඔයාගේ phone එකට code එකක් එනවා. ඒ code එක ආපුවම මෙතන ඔයාට code එක type කරන්නයි තියෙන්නේ. හරි ඒ code එක දුන්නාට පස්සේ මේ විදිහට load වෙලා ඔයාව මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවට පස්සේ ඔයන් ආනවා individual account එකක්ද company එකක්ද කියලා. ඔයා මෙතන මේ individual කියන එකට tick එක දාලා මෙතන continue දෙන්න. ඒ continue දුන්නාට පස්සේ ඔයා වෙන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතෙන් ආවට පස්සේ මෙතන ඔයාගේ පරණ Payoneer account එකක් තියෙනවා නම් yes sign in කියලා දීලා Payoneer account එකට sign in වෙලා link කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන no create one දීලා අලුත් account එකක් අපි හදන්න ඕන. දැන් අපි අලුත් එකක් හදන්නයි යන්නේ. මෙතන no create one කියන එක උඩ මම click කරගන්නවා. ඒ click කරගත්තට පස්සේ අපි වෙනවා මෙන්න මේ වගේ පොඩි window එකකට. මෙතන තමයි අපි දැන් Payoneer account එක හදන්න යන්නේ. මෙතෙන්ට ආවට පස්සේ මුලින්ම දාන්න එන්න ඔයාගේ email address එක. හරිද? මෙතන ඔයාගේ email address එක දාන්න එනවා. මේ email address එක ඔයා මෙතෙන්ට දාලා මෙතන next කියන එක උඩ click කරගන්න. email එක අර eBay එකට දීපු එකම නම් දෙන්නේ auto email එක මෙතන ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් මේ Payoneer account හදන විදියෙම වෙනස් වෙලා තියෙන ගිය අවුරුද්දට වඩා. හරි email address එක දුන්නාට පස්සේ ඔයාගේ mail එකට දැන් code එකක් එනවා. mail එකට ඒ code එක ආපුවාම ඔයා කරන්න ඕන අන්නේ code එක මෙතන type කරගන්න ඕන. ඒ code එක type කරගත්තාට පස්සේ මේ විදිහට මෙතන හරියක් වැටෙනවා. ඊට පස්සේ මෙතන next කියන එක උඩ මම click කරගන්නවා. මෙතන තියෙනවා මේක register එකක්ද register නැති එකක්ද කියලා අහන්නේ අපේ business එක. මම මෙතන no is not register කියන එකට tick එක එහෙමම දාලා මම මෙතන පහලට අරගෙන මෙතන ඊට පස්සේ මම eBay එකට දීපු first name last name දෙන්න ඕන. first name last name මගේ eBay එකේ විදියටම තියෙන්න ඕන. ඊළඟට මගේ bank statement එකේ තියෙන last name එක තමයි මෙතන තියෙන්නත් ඕන last name එක. මගේ ID එකේ තියෙන්නත් ඕන මේ last name එකම තමයි. හරිද? ඔයාට eBay එකට දීපු details මතක නැත්නම් eBay එකට එකපාරක් ගිහිල්ලා තව tab එකක් open කරලා eBay එකට යන්න. අර listing plate එකේ හිටපු එක නැතුව වෙන tab එකක් open කරලා eBay එකට ගිහිල්ලා account setting ගිහිල්ලා personal information ගිහිල්ලා බලලා ඔයාගේ name address හරියට බලාගෙන එන්න. හරි එතකොට 15 වගේ details ටික පෙන්නනවා. දැන් මම Payoneer හදන එකට යන්නම්. මෙතන මේ browser එකේ මෙතන මේ පහළ මේ task bar එකට ඇවිත් බලන්න. එතකොට Payoneer හදා දීපු එක ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන next දෙනවා. first name last name දුන්නා. ඊළඟට country එක තෝරන්න ඇවිත් තිනවා. country එක මෙතන ශ්‍රී ලංකා කියන එක එහෙමම තියලා මම next දෙනවා. මොකද country එක auto ඇවිත් තියෙන නිසා. ඊට පස්සේ මෙතන මට phone number එක දාන්න එනවා. මම ඒතකොට දැන් මෙතෙන්ට phone number එක දා ගන්නවා. බිඳුව නැතුව phone number එක දා ගන්නවා. හරි. phone number එක දාගෙන ඔයා මේ නම්බරෙන් WhatsApp ඉන්නවා නම් ඔයා මෙන්න මේ send WhatsApp කියන එකට ටික් එක දාලා දෙන්න. WhatsApp එකට කෝඩ් එක ගද්දි ලේසි කෝඩ් එක ෂණික එනවා. ඒ නිසා WhatsApp එක පුළුවන් නම් දෙන්න. ඔය දැන් මම මේ දීපු නම්බරේ WhatsApp නෑ. ඒ නිසා මම text me දුන්නේ. කෝඩ් එක එනවා. දැන් සමහර කාලවල වල මේ කෝඩ් එන්නේම චුට්ටක් පරක්කු වෙන්න පුළුවන්. හරිද? දැන් මම මේ දෙද්දි නම් කෝඩ් එක දීපු ගමන් එනවා. හරි එතකොට දැන් මම මේ වීඩියෝ එක කරන්නේ අප්‍රේල් මාසේ 2026. කෝඩ් එක දුන්නාට පස්සේ මේක ඔටෝ මේ විදිහට ඇවිල්ලා මෙතන හරියක් වැටෙනවා. ඊට පස්සේ මම මෙතන next කියන එක දෙනවා. අනේ දෙන්න කලින් මේ එතන ඔයා පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් පුළුවන් නම් ගහගන්න. ඒකේ අර පහළ තිබ්බ recover code කියලා එකක්. ඒක සාමාන්‍යයෙන් ඕන වෙනවා සමහර අවස්ථාවලදී. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාට Payoneer එකේට දීපු phone number හරි email හරි මොනවා හරි නැති වුණා කියලා. එතකොට ඒ අර එතන තිබ්බ පහළ තිබ්බ මේ pass key හරි මොකක් හරි තිබ්බ අන්න ඒක දීලා යන්න පුළුවන්. මට ඒක පෙන්වන්න බැරි වුණා. next දුන්න ඉඳ ඒක ඉස්සරහට ආවා. හරිද? ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. හරි. මෙතන ඊට පස්සේ password එකක් දෙන්න කියලා එනවා. මේ password එක දෙද්දී English capital ලකුරුයි simple ලකුරුයි ඉලක්කනුයි විතරක් දෙන්න. හරි. password එක දෙන්න. password එක දීලා password එක බලන්න ඕන නම් මේ හැ උඩ click කරලා password එක බලා ගන්නත් ඔයාට පුළුවන්. හරි. මම මෙහෙම password එක දුන්නා. ඊට පස්සේ මම මෙතනට tick එක දාලා මෙතන register කියන එක උඩ click කරනවා. මේ ක්ලික් කරාම දකුණු පැත්ත උඩ ඔයාගේ password එක save දෙන්නද කියලා හයි මෙතෙන්ට ඔයාගේ email username කියන තැනට email address එක දීලා password එක ඔටෝ ඇවිල්ලා ඇති ඒකෙම දීලා මෙතන save දෙන්න. මොකද ඒක සැරින් සැරේට යන්න ඕනේ නැහනේ. මේ type කර කර save දීලා තියෙද්දි අවුලක් වෙන්නේ නැහනේ.
ඊට පස්සේ මෙතන let's go කියලා තියෙනවා. අන්නේ let's go කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන එනවා මෙතන ඔයාගේ business එකේ type එක තෝරන්න එනවා. හරිද? මෙතන ක්ලික් කරලා මෙතෙන්ට ඔයා මේ විකුණන්න බලාපොරොත්තු වෙන මොකක් හරි කැටගරි එකක් තමයි මෙතන තෝරලා දෙන්න තියෙන්නේ. හරිද? මෙතෙන්ට ඔයාට කැමති එකක් දෙන්න පුළුවන්. මෙතන දෙනවා retail apparel and fashion කියලා. මොකක් හරි ඔයා ගැලපෙන එකක් දෙන්න. මේකම දුන්නත් මෙතන අවුලක් වෙන්නේ නැහැ. හරිද? ඒක දීලිවෙලා ඔයා මෙතන next කියන එක උඩ ක්ලික් කරන්න. next ක්ලික් කරගත්තට පස්සේ මොකද්ද market place එක කියලා අහනවා. මේකේ පළවෙනියට තියෙනවා Amazon, Facebook, eBay කියලා. ඒ eBay කියන එක තියෙන මේකේ පළවෙනි එකට ටික එක දාලා මෙතන next දෙන්න. ඊට පස්සේ මෙතන යනවා how many transaction කියලා. ඒ කියන්නේ monthly. මෙතන ඔයා දෙන්න none yet, my business is just getting start කියලා තියෙන්නේ. අන්න ඒක උඩ ක්ලික් කරලා මෙතන next දෙන්න. ඒ next දුන්නාට පස්සේ ඔයා මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවට පස්සේ ඔයා continue දෙන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතෙන්ට ඔයාගේ shop එකේ URL එක දෙන්න කියනවා. ඒක ගන්න ඔයා කරන්න ඔයාගේ eBay එකට ගිහිල්ලා මේ eBay එකේ මෙතන ඔයාගේ නම තියෙන තැනට mouse එක අරන් ගිහලා මේ photo එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. photo එක උඩ එකපාරක් ක්ලික් කරගත්තාම ඔයාව මෙතෙන්ට එනවා. මෙතන ආපුවාම මේ search bar එකේ උඩම තියෙන මෙන්න මේ URL එක ඔයා select කරලා copy කරගන්න. copy කරගෙන අරන් ගිහිල්ලා ඔයා ඒක දාන්න ඔයාගේ Payoneer account එකට. Payoneer account එකේ මෙතෙන්ට ඒ URL එක දාන්න. ඒක දැම්මට පස්සේ මේ එළිය එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේක කැරකිලා මෙතන හරියක් වැටෙනවා. ඊට පස්සේ ඔයා මෙතන next දෙන්න. හරි ඒ next දුන්නාට පස්සේ ඔයාට මෙතන දාන්න එනවා ඔයාගේ customer base එක වැඩියෙන්ම කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ ඔයා මෙතන Europe කියන එකට ටික් එක දාලා ඒක මෙතන next දෙන්න. හරි ඊට පස්සේ මෙතන ඔයාගේ නම මේ විදිහට පෙන්නනවා. ඊළඟට ඔයාගේ උපන්දිනය දෙන්න එනවා. හරිද? එතකොට ඔයාගේ birthday එකත් ඔයා මෙතන හරියටම දෙන්න. බර්ත්ඩේ එක දෙද්දී මේ මුලින්ම තියෙන්නේ මාසෙ දෙන්න. හරිද? මේ MM කියලා තියෙන්නේ මාසෙනේ. මුලින්ම ඔයා මෙතන මාසෙ දෙන්න. ඊළඟට මෙතන ඔයා දිනේ දීලා ඊට පස්සේ අවුරුද්ද දෙන්න. දැන් අපි සාමාන්‍ය ලියන විදිහට නෙමෙයි මේකේ තියෙන්නේ මුලින්ම තියෙන්නේ මාසෙ, ඊළඟට දිනේ, ඊළඟට අවුරුද්ද. ඒක හොඳට මතක තියන් දෙන්න. මෙතන මේ යතෙන් වැරදුනොත් එහෙම ඔයාගේ account එක හදාගන්න බැරි වෙනවා. ID document එකේ තියෙන විදිහට නෙමෙයි නම් birthday එක තියෙන්නේ. හරි ඊට පස්සේ මම මෙතන next දෙනවා. next දුන්නාට පස්සේ මෙතන country එක ශ්‍රී ලංකාව ඇවිත් ඇති. ඊට පස්සේ මෙතන street number කියලා තියෙනවා. මෙතෙන්ට ඔයාගේ address එක තමයි ඔයාට දාගන්න තියෙන්නේ. හරි මෙතෙන්ට ඔයාගේ address එක ඔයා eBay එකට දීපු විදිහට හරියටම ඔයාගේ address එක මෙතෙන්ට දී ගන්න ඕන. හරි එතකොට මේ ගගහයිද්දී මේකේ පහළ එනවා enter manually කියලා. ඔයා ඒ enter manually කියන එක එකපාරක් ක්ලික් කරගන්න. හරිද? ඊට පස්සේ දැන් කෙනෙකුට මේක ඉස්සරහට යවලා බැලුවා නම් ඒ enter manually කියන එක දීලා address එක මෙහෙම type කරගන්න විදිය බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා හරියට වීඩියෝ එක බලන් යන්න. මෙතෙන්ට එතකොට දෙන්නවා eBay එකට දීපු විදියට address එක දෙන්න. එක අකුරක්වත් වරදින්න බෑ. eBay එකට දීපු විදියට address එක දෙනවා කියන්නේ මේ ඇත්තටම මෙතෙන්ට දෙන්නේ ඔයාගේ මේ bank statement එකේ තියෙන address එක තමයි මෙතෙන්ට දෙන්නේ. ඊට පස්සේ මේ postal code එක ඒ details ටික මෙහෙම දෙන්න. ඒ දීලා මෙතන next කියන එක උඩ click කරගන්න. address එක මෙතන save දෙන්නද කියලා අහනවා. save දෙනවා නම් දෙන්න, නැත්නම් නොදීන්නත් පුළුවන්. ඊළඟට ID type එක අහනවා. මේ ID type එක ආදී මෙතන මේ driving license කියන එක මෙතන පෙන්නුවට අපිට driving license දීලා හදන්න බෑ. හරිද? ඒකට හේතුව ඉස්සරහට ගියාම document upload කරද්දී අපිට driving license කියලා එකක් එන්නේ නැහැ. ඒකයි මම කිව්වේ national ID හරි passport හරි මේ දෙකෙන් එකක් ඕනි කියලා. මම මෙතන national ID කියන එක දීලා මෙතන next දුන්නා. ඊට පස්සේ national ID කියන තැන මෙතන ID card number එක ගහන්න එනවා. ඊපස්සේ මෙතන next දෙන්න. ඊළඟට එන්න ඔයාගේ bank account details දාන්න. ඊට පස්සේ මේ bank එකේ විස්තර අහන්නේ. මෙතන bank එක personal කියන එක යටතේ තියන්න. ඊට පස්සේ bank currency එක අහනවා. එතන ඔයා LKR දෙන්න. ඊට පස්සේ මෙතන next දෙන්න. මේ bank account එක eBay එක මේ bank account එක Payoneer එක හදන කෙනාගේ නමටම තියෙන එකක් වෙන්න ඕන. මේ bank name කියන තැනට ඇවිල්ලා ඔයාගේ ලංකාවේ bank account එක තෝරලා දෙන්න bank account එකේ නම. මෙතන ලංකාවේ තියෙන හැම බැංකුවක්ම තියෙනවා. BOC Bank of Ceylon තියෙනවා, සම්පත් තියෙනවා, ඒ වගේ ඕන එකක් තියෙනවා. මම මෙතන සම්පත් බැංක් PLC කියන එක දෙනවා. ඔයා මේ People's Bank දෙද්දී ඔයාට පොඩි ගැටලුවක් ඒ People's Bank එකේ දෙකක් තියෙනවා. ඔයා මෙතන People's Bank Head Office කියන එක දෙන්න. හරිද? ඒක දීලි වෙලා මම මෙතන නම හරිද කියලා බලනවා. නම ওই විදිහටම තියන්න. ඊළඟට branch code කියලා අහනවා. මේ branch code කියන්නේ ඔයාගේ බැංක් එකේ ඔයාගේ බැංක් එක තියෙන ගම තියෙනවානේ. ගමේ නමත් එක්ක ගන්න. හරිද? දැන් මම ඉන්නේ නාත්තන්ඩිය සම්පත් බැංක් branch code. හරිද? මේ ගාපුවම branch code එනවා. හරිද? මේ branch code එක ආපුවාම හරියට branch code එක බලා ගන්න. නාත්තන්ඩිය branch code එක තමයි මම දෙන්නේ. ඔයාගේ බැංකුවේ branch code එක බලලා දෙන්න.
හරි එතකොට අපේ බ්‍රාන්ච් කෝඩ් එක 132. හරිද බ්‍රාන්ච් කෝඩ් එකට එන්නේ අකුරු 3යි. දැන් ඔයාගේ බ්‍රාන්ච් කෝඩ් එක අපි හිතමුකෝ 32 කියලා විතරක් තිබ්බා කියලා. එතකොට ඔයා මෙතන 0.32 කියලා ගහන්න. හරිද අකුරු 3ක් මෙතන අනිවාර්යෙන් ගහන්න ඕන. මගේ 132 මම 132 දුන්නා. ඊළඟට මෙතෙන්ට මගේ account number එක දෙන්න ඕන. හරි account number එක දීලා මෙතන next දෙන්න. details හරියටම බලලා දෙන්න දීපුවා. හරි ඊට පස්සේ මේ ආපු දෙකටම මේ I agree කියන දෙකට ටික් දෙකක් දාලා confirm and continue දෙන්න. ඊට පස්සේ ඔයා මෙතන මේ agree කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන okay දෙන්න. දැන් අපි Payoneer account එක හදලා තියෙන්නේ. හරිද? දැන් අපි eBay එකේ listing එක දදා හිටපු tab එකට යන්. ඒ tab එක මෙතෙන්ට මෙන්න මේ විදිහට ඇවිත් තියෙනවා. අපි Payoneer එකට දීපු details ටික මෙන්න eBay එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ මෙතන අවසානයේ next කියලා continue කියලා තියෙන එක දෙනවා. මේ continue දුන්නාට පස්සේ ඊළඟට එන්න තියෙන්නේ ඔයාගේ ATM card එක details මෙතෙන්ට දාන්න එනවා. හරි. එතකොට දැන් මේ ATM card එකක් මෙතෙන්ට link කරන්න එන්නේ. මෙතන ATM card එකක් link කරා කියලා කවදාවත් ඔයාගේ සල්ලි කවුරුත් කපා ගන්නෙ නැහැ. eBay එකෙන් හොරෙන් ගන්නෙ නැහැ. හරිද? මෙච්චර කාලයකට එහෙම වෙලා නැහැ. ඉතින් කෝකටත් ගොඩාක් සල්ලි තියෙන card එකක් නැතුව මොකක් හරි ATM card එකක් මෙතෙන්ට දෙන්න. මේ ATM card එක link කරන්නේ ඔයාගේ දැන් හිතන්නකෝ ඔයා eBay එක ඇතුලේ ඔයාගේ සල්ලි මොකුත් නැහැ කියලා. ඒ කියන්නේ දැන් ඔයා බඩු විකුණලා සල්ලිත් withdrawal කළා කියලා. එහෙම තියෙද්දි return case එකක් වගේ එකක් open වුණොත් එහෙම සල්ලි return කරන්න වෙන්නේ ඔන්න ඔය ATM card එකෙන්. ඊට අමතරව දැන් අර මම කලින් අර කිව්වේ listing එක දාද්දි අවසානට අර මොකක් හරි fee එකක් එනවා කියලා තිබ්බොත් මේ fee වගේ දේවල් කැපෙන්නේත් ඔය ATM card එකෙන්. හරි ATM card එකේ මෙතන card numbers කියන එකට ATM card එකේ ඉස්සරහා තියෙන අංක 16 මෙතෙන්ට දාන්න. ඊළඟට expire date එක වමේ ඉඳන් දකුණට හරියට දාන්න. ඊළඟට security code කියන්නේ card එක පිටිපස්සේ තියෙන අංක 3 ඒක දාන්න. මේ first name last name eBay එකේ දීලා තියෙන කෙනාගේ තියෙන first name last name දාන්න. ඒ detail ටික දුන්නාට පස්සේ ඔයා මෙතන මෙන්න මේ continue කියන එක උඩ click කරන්න. හරි continue දුන්නාට පස්සේ ඔයා වෙන්නේ මෙන්න මේ වගේ තැනකට මෙතන ඔයා submit request කියන එක උඩ එකපාරක් click කරන්න. හරිද? මේ ඊට අමතරව මේ මෙතන බැරි වෙලා හරි ඔයාගේ මේ කාඩ් එක සේව් දෙන්නද කියලා આવොත් Google එකට ඔයා එතන සේව් දෙන්න එපා. හරිද? ඒක eBay එකට අදාළ නැහැ. Google එකට ATM card සේව් දෙන්න එපා. ඊට පස්සේ මෙතන මේ පහළ එන complete verification කියන එක උඩ එකපාරක් click කරන්න. එතකොට ඔයාව මෙන්න මේ විදියට Payoneer එක ඇතුළට එයි. හරිද? මේ විදියට ආවේ නැත්නම් කරන්න ඕන ටැබ් එකක් මෙහෙම ඕපන් කරලා Payoneer කියලා ටයිප් කරන්න. දැන් අපි Payoneer හදලානේ තියෙන්නේ. අපිට දැන් Payoneer එකට log වෙන්න පුළුවන්. Payoneer කියලා මෙහෙම ටයිප් කරලා ඊට පස්සේ search and result වලින් Payoneer කියලා එන search and result එකටම යන්න. මෙන්න මේ විදියට logo එක එන Payoneer එකට ඔයා යන්න. Payoneer එක ඇතුළට මේ විදියට ගියාට පස්සේ දකුණු පැත්තේ උඩ තියෙනවා මෙහෙම sign in කියලා. අන්න ඒ sign in කියන කුඩ එකපාරක් click කරගන්න. හරි ඒ sign in කියන කොට click කරගත්තට පස්සේ මේ විදියට ඒක load වෙනවා. හරිද? මේම load වෙලා ඉවරලා කෙලින්ම ඔයාගේ Payoneer එකට යන්නත් පුළුවන්. මේ දැන් අපි Payoneer account එක හදපු නිසා. එහෙම නැති වුණොත් ඔයාට උතන email password දීලා ඉස්සරහට එන්නේ. හරිද? එතකොට email password දීලා ඉස්සරහට එන්න. එතන two step verification on කරන්නද කියලා ඇහුවොත් එතන not now දීලා එන්න. එතකොට ඔයාව එන්නේ මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට ආවට පස්සේ මෙතන තියෙනවා upload document කියලා. අන්න ඒක උඩ click කරන්න. ඔයාගේ listing එක දැන් මේ draft එකේ save වෙලා තියෙන්නේ. හරිද? listing එක list වෙන්නේ මෙන්න මේ eBay එකට දෙන document approval වුණාට පස්සේ. හරි මෙතන ඔයාගේ දැන් document මොනවා හරි ඉල්ලලා ඇති. මුලින්ම එනවා visual identity verification කියලා. හරිද? visual identity verification කියන්නේ මම අර කියපු විදිහට ඔයාට photo එකක් ගන්න දෙන එක ID card එකේ සහ selfie photo එක. proof of address කියන්නේ bank statement එක හෝ light bill. මෙතන මම visual identity verification කියන එක උඩ click කරනවා submit කියන එක. ඒ submit කියන එක උඩ click කරගත්තට පස්සේ ඔයා වෙන්නේ මෙන්න මේ වගේ තැනකට. මේක දවල් වරුවක කරනවා නම් හොඳයි. හරිද? දැන් ඔයාගේ Payoneer එක ගන්න හදන්නේ phone එකට. මෙන්න මේකට tick එක දාන්න මේ I have read කියන එකට tick එක දාලා මෙතන continue දෙන්න. හරිද? Payoneer එක phone එකට ගන්නේ මෙන්න මේ විදිහට. හරි. මේ තියෙන්නේ phone එකට ගත්තට පස්සේ photo එක ගහන්න ඕන විදිය. ID එක මෙන්න මේ විදිහට අල්ලලා photo එකක් ගන්න. හරිද? phone එකට මේක ගන්නෙ මේක මෙහෙම චුට්ටක් පහලට ගත්තාම මේ දකුණු පැත්තේ චූටි බාර් එකක් තියෙනවා. ඒකෙන් මෙහෙම පහලට ඇද්ද හැකි. පහලට ඇදලා මෙතන මේ phone එක වගේ තියෙන්නේ අන්න ඒ කුඩ එකපාරක් click කරගන්න. ඒ click කරාට පස්සේ ඔයා මෙන්න මේ scan code එක උඩ කැමරා on කරන් ඉන්න. කැමරා on කරන් ඉද්දි ඔයාට එනවා මේ විදියට කැමරාව අල්ලන් ඉද්දි මේන කහපාට link එක උඩ click කරන්න. හරිද? එතකොට ඒකෙන් ඔයාට Payoneer එකට log වෙන්න පුළුවන්. හරි. එතකොට මේ විදියට මෙහෙම load වෙලා ඔයාව Payoneer එකට යනවා. හරිද? මේ ගියාට පස්සේ මෙතන මෙන්න මේ start කියන එක උඩ එකපාරක් click කරන්න. ඒ start click කරාම මෙන්න මේක එනවා ඔයාගේ phone එකේ දැන්
කැමරා ඇලව් දෙන්න ඕන ඔයාගේ ෆෝන් එකේ no permission වල. හරිද? ඒ කියන්නේ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට permission වල ඇලව් දෙන්න ඕන. ඒක හදාන්න පුළුවන්. මේක මේ කියන්නේ ඇලව් මේ කියන්නේ permission ඉල්ලුවොත් විතරක්. හරිද? සමහර අයගේ ඒක මේ permission දීලා නැත්නම් ඔයා කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ app තියෙන තැන තියෙනවනේ setting වලට ගියාම app කියලා. ඒ app වල තියෙනවා ඔයාගේ app set එක. ඔයා මේ යන්නේ Google Chrome එකෙන් නම් ඒ ෆෝන් එකේ Google Chrome එකේ තියෙන app එකේ permission වල camera permission on කරන්න. හරිද? ඔයා යන්නේ ෆෝන් එකට ආපුම web browser එකේ නම් ඒකෙත් camera permission on කරන්න මෙතෙන්ට ආවට පස්සේ. හරිද? දැන් ගොඩක් අයගේ මිල්ලන්නේ නැති වෙයි. මං කියන්නේ මේ error එකක් ආවොත් මෙතන camera on උනේ නැත්නම්. හරි. මෙතන මම ඊට පස්සේ මෙම continue දීලා මෙතන allow කියන එක දෙනවා. දැන් මේ විදිහට මට කැමරාවට අල්ලන් ඉන්නයි තියෙන්නේ ID card එක. එතකොට මේක ෆොටෝ එක ඔටෝත් වදිනවා නැත්නම් මම මෙතන ක්ලික් කරලා ෆොටෝ එක ගන්න පුළුවන්. ඒ ෆොටෝ එක ගත්තට පස්සේ ෆොටෝ එක සෙට් නැත්නම් රීටේක් කියලා එනවා. ෆොටෝ එක සෙට් නම් අවුලක් වෙන්නේ නැහැ. හරිද? ෆොටෝ එක සෙට් නැත්නම් ඔයා මෙතන රීටේක් කියන එක දීලා ආයෙ ෆොටෝ එකක් ගන්න. එහෙම නැත්නම් මේ ෆොටෝ එක අවුලක් නැත්නම් මෙන්න මේ continue කියන එක උඩ ක්ලික් කරන්න. ඊළඟට ඔයාගේ selfie ෆොටෝ එකක් ගන්න එන්නේ. මෙතන continue දීලා ඔයාගේ selfie එකක් ගන්න. මේකෙදි කන්නඩි දාන්න එපා, face marks දාන්න එපා, light එළිය දිලිසෙන්න දාගන්නත් එපා. මේක එතකොට ඔයාට මොන හරි කිව්වොත් මේකේ පෙන්නුවොත් එහෙම ඔළුව වනලා පෙන්නන්න, දිව එළියට දාලා පෙන්නන්න, ඒ වගේ මොන හරි මෙතන පෙන්නුවොත් ඒක කරන්න. එහෙම නැත්නම් ෆොටෝ එකක් කෙලින්ම ගන්නවොත් ෆොටෝ එක කෙලින්ම ගන්න. හරි. එතකොට මේක processing කියන එක වෙනවා. ඊට පස්සේ මෙතන මේ විදිහට ඇවිල්ලා ඔයාගේ මේ Payoneer එක ඇතුලේ මෙන්න මේ මෙතන thank you for submitting කියලා ඇවිල්ලා 3 business days කියලා එනවා. ඊට පස්සේ ඔයා මෙතන back to verification center කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාට එන්න තියෙන්නේ ඔයාගේ proof of address කියන තැන මෙතන submit දීලා bank statement එක හෝ passport bank statement එක හෝ ඔයාගේ මේ utility bill එක දෙන්න. මේ utility bill දෙන්න පුළුවන් ඒවා තමයි මේ පෙන්නන්නේ. මෙතන 6 month ඇතුළත කියලා තියෙන්නේ utility bill එක. 6 month කියලා තමයි දැන් bank statement එකක් තියෙන්නේ. කලින් නම් තිබුණේ මාස 3ක් ඇතුළත කියලා. මේ ඒ කියන්නේ මේ 6 month මොනවා කියනවා නෙමෙයි. හරිද? දැන් මේ දැන් අපි ඉන්නේ අප්‍රේල් වලනේ. ඔයා ඊට පස්සේ ඔයා ගත්තා නම් ඇති මාර්තු 1 වෙනිදා ඉඳන් අප්‍රේල් මේ ඔයා මේ අද දවස් වෙනකම් bank statement එකක් ගත්තා නම් හරි. බැංකුවට ගියා statement එකක් දෙන්න කියලා. ස්ටේට්මන්ට් එක දෙන්න කිව්වම කාරණාව ආනවා. කාරණාව කියන්නේ මොකක් හරි ෆිනෑන්ස් එකකට හරි කැම්පස් එකකට යන්න හරි මොකක් හරි එහෙම සිද්ධියක් කියන්න. හරිද? ඊට පස්සේ ඒක කියලා ඔයා එතන ඉල්ලන්න ඕන කාල සීමාව එක්කෝ ගිය මාසේ පළවෙනි ඉඳන් මේ මාසේ අද වෙනකන්. හරිද? ඒ ඇති ඊට වඩා දෙයක් ඕනේ නැහැ. එහෙම නැත්නම් කලින් මාසේ ඉඳන් අද වෙනකන් එහෙම ගන්න. හරිද? ඒ ගද්දි ඔක කලර්ඩ් එකක් ගන්න ඕන. බැංකුවේ ලෝගෝ එක නම්මනම් තියෙන්න ඕන. ඔයාගේ නම හරියට තියෙන්න ඕන. ඇඩ්‍රස් හරියට තියෙන්න ඕන. බැංක් එකේ සීල් එක ගාලා අස්සනකුත් ගන්න තියෙනවා නම් වඩාත් පර්ෆෙක්ට්. එහෙම නැත්නම් කරන්න දෙයක් නැහැ. දාලා බලන්න සෙට් උන් නැත්නම් බැංක් එකේ සීල් එක ගාලා අස්සන ගන්න ඕන. යුටිලිටි බිල් නම් ලයිට් බිල්, වෝටර් බිල් අනම්මනම් ඒවා දෙන්න පුළුවන්. තියෙනවා මේ සී එක්සැම්පල් කියන එකට ක්ලික් කරපුවාම මේක එක්සැම්පල් එකකුත් බලා ගන්න පුළුවන්. මේ තියෙන යාලේ බලන දේවල් තමයි ඔයාට මේ පෙන්වලා දීලා තියෙන්නේ. හරිද? මෙතන මේ බැංක් එකේ ලෝගෝ එක බලනවා, ඔයාගේ ඇඩ්‍රස් එක බලනවා, මෙතන ඩේට් බලනවා, ඒ විස්තර ටික බලනවා කියලා මෙතන තියෙනවා. හරිද? එහෙම නැත්නම් ඔයාට දෙන්න පුළුවන් මේ ඒ බැලුවේ අපි යුටිලිටි බිල් එක. හරිද? එහෙම නැත්නම් බැංක් ස්ටේට්මන්ට් එක දෙකනවා නම් ඒකේ C එක්සැම්පල් එකෙත් මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා ටැක්ස් ඩොකියුමන්ට් එකක් තියෙනවා නම් ඒක දෙන්නත් පුළුවන්. හරි මේ බැංක් ඩොකියුමන්ට් එක දෙනවා නම් ඒකට ටික් එක දාලා පහළට ගිහිල්ලා මෙතන තියෙනවා ඒක දෙද්දි බලන දේවල් ඔරිජිනල් එකම දෙන්න ඕන. පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් ඒවා දෙන්න එපා. දැන් සමහරව අර PDF එක දානවා BOC එකෙන් වගේ හම්බ වෙනවා. ඒ PDF එක ඔන් කරන්න පාස්වර්ඩ් ගහන්න වෙනවා. පාස්වර්ඩ් ගහන්න වෙන ඒවා දාන්න එපා. හරිද? හරි ඊට පස්සේ මම මෙතන මේ save and close දෙනවා. දැන් ඔයා ඔය ડોකියුමන්ට් ටික දුන්නට පස්සේ ඔයා මෙතන ඔයාගේ මෙතන save and close කියලා එන්නේ නැහැ. ඔයාගේ Payoneer එකේ home එකට ඔයා යන්නේ approval කියලා ඇති. හරිද? දැන් ඔයා එතකොට දැන් ওই දීපු ડોකියුමන්ට් approval වෙන්න ඕන. හරිද? මේ දකුණු පැත්තේ උඩ ඔයාගේ drop arrow එක click කරලා ගියාම මෙතන එනවා ඔයාගේ setting කියලා. හරිද? මේ setting කියන එකට ගියාම මෙතන තියෙනවා verification center කියලා. එතෙන්ට ගියාම required කියලා තියෙනවා, history කියලා තියෙනවා. එතන required කියන එක යටතේ ඔයා දීපු details ඔයාලා මෙතන පෙන්නනවා. හරිද? හරිද? එතකොට මෙතන මේ approval කියලා මේ විදියට ආවොත් තමයි ඔයාට listing එක list කරන්න පුළුවන් වෙන්නේ. මේ දෙකම approval කියලා එන්න ඕන. ඊට අමතරව ඔයාට email එකක් එන්න ඕන. Payoneer has verified your information කියලා ඇවිල්ලා you can continue listing on eBay කියලා එනවා. හරිද? මේක ආවට පස්සේ ඔයාට දාපු listing එක ඔයාට list කරන්න පුළුවන්. හරිද? මේ email එක එන්න ඕන. හරිද? දැන් එහෙම නැතුව ඔයාගේ මොන හරි reject වෙලා කියලා mail ඇවිල්ලා තිබ්බොත් ඔයා ඒව එතකොට බලලා හදා ගන්න ඕන. හරිද? ඒ කියන්නේ හදා ගන්න ඕනි කියන්නේ ඉතින් බැංක් ස්ටේට්මන්ට් හරි මොන හරි ඒ වගේ අඩුපාඩු ඇති ඒවා බලන්න මේ ඔක්කොම මේ විදිහට අප්‍රූවල් කියලා එන්න ඕන. එතකොට කාගේ හරි මෙන්න මෙහිම වෙරිෆිකේෂන් එකක් ආවොත් photo of yourself කියලා හරිද? today date කියලා.
ඒක આવොත් එimhe ඔයා කරන්න ඕන අද දිනේ දාලා ෆොටෝ එකක් ගන්න ඕන. හරිද? සෙල්ෆි එකක් හරි මොකක් හරි ෆොටෝ එකක් ගන්න. මම ඒක පෙන්නන්න එක්සැම්පල් එක. මේ තියෙන්නේ මෙන්න මේ විදිහේ ෆොටෝ එකක්. හරිද? අද ඩේට් එක මේ විදිහට දාලා අවුරුද්ද මාස දිනේ මැද දාලා මාසෙ මේම දාලා ෆොටෝ එකක් ගන්නයි තියෙන්නේ මේ විදිහට. ඒ වගේ ෆොටෝ එකක් ගාලා අප්ලෝඩ් කරන්නයි තියෙන්නේ. එහෙම වෙරිෆිකේෂන් එකක් ආවොත්. හරි එතකොට මම ඔය පෙන්න විදියට ඔක්කොම ඊමේල් උත් ඇවිල්ලා වැඩේ කම්ප්ලීට් නම් ඔයාට ඔයාගේ ලිස්ටින් එක ලිස්ට් කරන්න පුළුවන්. එතකොට ඔයා කරන්න ඕන ඔයා ගිහිල්ලා eBay එකේ ඔයා ගිහලා ටැබ් එකක් ඕපන් කරලා ගන්නවා eBay seller hub කියලා ගන්නවා. හරිද? මේක කරන්නේ ඔක්කොම ડોකියුමන්ට් අප්ලෝඩ් වුණොත් ඔක්කොම ડોකියුමන්ට් අප්‍රූවල් වෙලා නම් විතරයි මම අර අවසානට පෙන්නපු ඊමේල් එක ඇවිල්ලා නම් විතරයි මේක කරන්නේ. හරිද? එතකොට මෙතෙන්ට ගියාම මෙතන තියෙනවා start using seller hub කියලා ඒක උඩ ක්ලික් කරනවා. මේ eBay seller hub එක මගින් තමයි ඉස්සරහට ඔයාගේ සේරම වැඩ කටයුතු කරගෙන යන්න තියෙන්නේ. එතකොට මම ආයේ කියනවා seller hub එක ඇක්ටිව් කරන්නේ ඔයාට listing එක දාන්න පුළුවන් කියලා eBay එකෙන් මැසේජ් එක ආවට පස්සේ මම අර පෙන්නපු ඊමේල් එක ආවට පස්සේ. හරි මෙතන ආවට පස්සේ මෙතන මේ let verify කරගන්න මෙතන ඉල්ලනවා ඊමේල් එකට කෝඩ් එකක් එවන්නද කියලා මම මෙතන email me කියන එක දෙනවා. ඊට පස්සේ මගේ ඊමේල් එකට දැන් කෝඩ් එකක් එයි. ඒ ඊමේල් එකට එන කෝඩ් එක ඊට පස්සේ මට මෙතෙන්ට දෙන්නයි තියෙන්නේ. කෝඩ් එක දැම්මම පස්සේ මෙතන මෙහෙම verify කියලා එනවා. ඊට පස්සේ මෙතන skip on now කියන එක දෙනවා මම. ඊළඟට දැන් අපි යන්නේ seller hub එක ඇතුළට. මේ seller hub එකේ තමයි ඔයාට order එකක් ආවොත් එimhe මෙන්න මේ seller hub එකේ මෙතන මේ orders කියන තැනක් පෙන්නනවා. ඊට අමතරව දකුණු පැත්තේ උඩ මෙන්න මේ පෙන්නන්නේ මෙතන මේ bell එකක් වගේ එතන ඉලක්කමක් වැටලත් පෙන්නනවා. ඊට අමතරව ඔයාට email එකකුත් එනවා. හරි මේ seller hub එක ගැනත් මම ෂණික කියාගෙන යන්නම්. මම ආයි eBay ගැන වීඩියෝ දාන්නේ නැහැ. මේ අවසන් වීඩියෝ එක මේක. ඒ නිසා කරන්න පුළුවන් උපරිමේ මේක කරලා තමා මේ වීඩියෝ එක නවත්තන්නේ. ඇත්තටම වීඩියෝ දිග නිසා බලන එකත් එපා වෙනවා ඇති. ඒත් අවශ්‍යමයි බලයිනේ. හරි මෙතන overview කියන එකේ යටතේ මෙහෙම මේක තිබ්බොත් එහෙම මේක මේ විදිහට තමයි dashboard එක පෙන්වන්නේ. ඊට හැබැයි තියෙනවා orders කියලා. මේ orders කියන දන්න mouse එක අරන් ගියාම all orders කියන්නේ ඔයාට ආපු ඔක්කොම orders ටික පෙන්වනවා. මේ awaiting payment කියන එකට ගියොත් එහෙම මෙතන පෙන්වන්නේ මම අර කිව්වේ අර auction විදිහට ලන්සු කියන විදිහට listing දැම්මොත් ඒ වගේ listing එකක් customer කෙනෙක් win කරපුවාම ඒ වෙලෙම සල්ලි ගෙවන්නේ නැහැ. පස්සේ සල්ලි ගෙවන්නේ. එතකම් මේක awaiting payment වල තියෙනවා. awaiting shipment කියන්නේ ඔයාලා දැන් බයිට් now විදිහට අපි වැඩිපුර listing දාන්නේ. දැන් මේ listing එක බයිට් nowනේ. ඒ විදිහට listing දාපුවාම customer කෙනෙක් සල්ලි ගෙවලා ඔයා තාම යවල නැති item තමයි මේ awaiting shipment යටතේ පෙන්වන්නේ. ඒක ක්ලික් කරලා ගියාම හරිද? ඊළඟට paid and shipped කියන්නේ ඔයා item එකත් යවලා tracking number උත් දීලා තියෙනවා තමයි මේ paid and shipped කියලා පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා return වුණා නම් ඒ කතන්දර තියෙනවා. ඊළඟට listing මෙතන ගියාම create listing කියන්නේ මෙතන ක්ලික් කරලා ගිහින් තමයි ඔයා අලුතින් listing එකක් දාදී listing එක දාන්නේ. ඊට පස්සේ මෙතන active කියන්නේ ඔයාගේ දැනට active එකේ තියෙන listing එතන පෙන්නනවා. මෙතන draft කියන්නේ දැන් අපි ඔය දාපු listing එක තියෙන මෙන්න මේ draft කියන එකේ. එතෙන්ට මම ගිහින් පෙන්නන්න. ඊට පස්සේ මෙතන marketing කියලා තියෙනවා, advertising කියලා තියෙනවා, performance පෙන්නනවා. මේ performance වල summary කියන එකට ගියාම ඔයාට ඇවිල්ලා තියෙන views ගණන් අනම්මනම් ඒ detail ටික පෙන්නනවා. මම eBay එකේ ආයේ වීඩියෝ එකක් දැම්මොත් ඒක ඔයාට ආයෙත් කරලා පෙන්නන්නම්. එහෙම නැත්නම් ඔයා මගේ පරණ වීඩියෝ බලන්න seller hub කියලා ගහලා eBay seller hub YouTube hub කියලා ගහපුවම මම seller hub එක ගැන කරන වීඩියෝස් තමයි මේකේ YouTube එකේ තියෙනවා. ඊට පස්සේ මෙතන research කියන එක යටතේ මෙන්න මේ product research කියපුවාම මේකේ තියෙනවා මේ Terapeak කියලා එකක්. හරිද? Terapeak කියන එක ගිහලා මෙතන ඔයා විකුණන item එක මෙතන ඔයාට දාලා බලන්න පුළුවන් මේක මේ දවස්වල කොහොමද මාකට් එකේ යන්නේ කියන එක. හරිද? ඒ කියන්නේ මෙතන eBay එකේම අනිත් අය දාපු listing තමයි පහළ පෙන්නන්නේ. එතකොට මේ listing එකේ average sold price එක $31යි කියලා පෙන්නනවා. average shipping price $8යි කියලා පෙන්නනවා. මේ විදිහට පෙන්නනවා මේ cap සම්බන්ධව listing ටික. හරි ඒක පොඩ්ඩක් අපි කතා කරමු පස්සේ. මෙතන ඊට පස්සේ මම මේ overview කියන එකට ආයෙ ගිහිල්ලා මේකේ මම මෙහෙම චුට්ටක් පහළට ආපුවාම මෙතනත් අර මේ කියපු කතන්දර ටිකම තියෙනවා. listing ගැන, orders ගැන, sales ගැන, ඒව ගැන විස්තර මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන traffic එක ගැනත් තියෙනවා. මේ impression කියන්නේ ඔයාගේ listing එක දැකපු මිනිස්සු ගාන තමයි මෙතන පෙන්නන්නේ. හරිද? ඒ කියන්නේ උඩට පහළට යද්දි දැකපු මිනිස්සු ගාන අපර 3කට 4කට එහා ඔයාගේ listing එක දැක්කනම් තමයි මෙතන impression එකක් ගොඩ නැගෙන්නේ. ඊළඟට click through rate කියන්නේ ඔයාගේ listing එක click කරලා ගිය ගාන අනුව හැදෙන එකක් මේක. හරිද? ඒ විස්තරය තමයි දෙනවා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා listing page view කියලා. ඒ කියන්නේ ඔයාගේ listing එක page එක view කරපු ගාන තමයි මෙතන ඒ විස්තර ටික පෙන්නන්නේ. ආයෙ චුට්ටක් පහළට එද්දි මෙතන shortcut වගේක් පෙන්නනවා. selling tool කියලා තියෙනවා. home එද්දි මෙතන තියෙනවා promotional කියලා තියෙනවා. මේකේ තව අවශ්‍යම දෙයක් තමයි මේක. එතකොට පහළට එද්දි තියෙනවා selling limit කියලා එකක්. හරිද? දැන් මේ මගේ මෙතන selling limit කියන එක පෙන්නන්නේ නැහැ. මගේ අර දැන් listing එක දාන්න කියලා approval කියලා mail එකක් එන්නේ නැතුවනේ මම මෙතෙන්ට
ආවේ. ඒකයි මේ selling limit කියලා පෙන්වන්නේ නැත්තේ. මෙතන වාගේ selling limit කියලා එකක් මෙන්න මේ විදියට selling limit කියලා පෙන්වුවොත් මෙතන මේ කියන්නේ ඔයාට තියෙන listing ගාන තමයි මෙතන තියන්නේ. හරිද? එතකොට මේ පෙන්වන listing ගාන ඔයාට මේ හැම මාසෙම දාන්න පුළුවන් ගාන නෙමෙයි. ඔයාට දැනට මෙච්චරයි listing දාන්න පුළුවන්. හරිද? එතකොට ඔයා එක item එකෙන් quantity 10ක් දැම්මොත් මෙතනින් ඔයාගේ listing 10ක් අඩු වෙනවා. හරිද? එතකොට ඔයාට listing 10ක් එක එක දාන්න පුළුවන් එක තමයි අර එහෙම අඩු වෙන්නේ ඔයා quantity 10ක් විතර තියනවා කියලා දැම්මොත්. එතකොට මේ listing ඔයාගේ ආයෙ auto renew වෙන්නේ ඔයා දාවගේ performance අනුව eBay එකෙන් බලලා auto listing ගාන වැඩි කරනවා. එහෙම නැත්නම් mail කරලා listing ගාන ඉල්ලන්නත් පුළුවන්. හරිද? හරි. දැන් මම කියන්න දන්නේ දැන් අර ඔයා දාපු listing එක මුලින්ම list කරලා ඉන්න ඕන. ඊට පස්සේ අර selling limit එකක් එනවා. හරිද? ඒක කරන්නේ මෙතන මේ listing කියන තැනට mouse එක අරන් ගිහලා මෙන්න මේ draft කියන එකට එකපාරක් click කරන්න. draft click කරපුවාම ඔයා අර fill කරපු listing එක මෙතන තියෙනවා. හරිද? එතකොට මේ listing එක ඉස්සරහා resume draft කියලා තියෙනවා. අන්න ඒ resume draft කියන එකට එකපාරක් click කරන්න. ඒ click කරාට පස්සේ ඔයාව යන්නේ listing plate එකට. listing plate එකට ගියාට පස්සේ මේකේ පහළටම එන්න. පහළටම ආවට පස්සේ ඔයා මෙතන list with කියන එකට click කරලා මේක list කරන්න. list කරාට පස්සේ මෙතන done කියලා එනවා. done දෙන්න. එතකොට ඔයාගේ listing එක live කියලා ඔයාට පෙන්නයි. හරිද? මෙතන listing එක list කරන්න බැරුව error එකක් එනවා නම් මෙහෙම රතු පාටින් මෙතන උඩ පෙන්නනවා error එක. ඒ error එක අනුව බලන්න මොකක්ද error එක කියලා. සමහර විට error එක ඔයාගේ Payoneer account එකේ document verify වෙලා නැතුව ඇති. අන්න ඒ වගේ දෙයක් තමයි උදන error එක එන්නේ. එහෙම නැත්නම් ඔයා දාපු කැටගරිය දාන්න තහන අංකමක් තියෙනවා. අන්න ඒ වගේ මොකක් හරි තමයි error එකක් ආවොත් එන්නේ. හරිද? එතකොට දැන් ඔයාගේ listing එක list වෙලා තියෙන්නේ. ඔයා ඊළඟ දවසේ ආයෙ listing එකක් දාන්න යද්දි ඔයා එතකොට listing එකක් දාන්නේ මේ seller hub එකට ඇවිල්ලා seller hub එකේ listing කියන තැනට ගිහිල්ලා මෙතන මේ create listing කියන කුඩ එකපාරක් click කරනවා. create listing කියන කුඩ click කරාම එතකොට කලින් වගේම මේ විදියට එනවා. මෙතන ගිහිල්ලා ඉවරලා ඔයා ඊට පස්සේ ඔයා දාන item එකේ විස්තරය මෙතන type කරලා search දීලා කලින් වගේම listing plate එකට ගිහලා listing දාන්නයි තියෙන්නේ. හරිද? දැන් ඔයා පළවෙනි listing එක buy it now දැම්මනේ. එතකොට ඔයා තව listing 5ක් විතර buy it now විදියට දාන්න. හරිද? දැන් මේ විදියට આવොත් මෙතන continue without match කියන එක දෙනවා. ඊට පස්සේ අර tag the new tag දානම්ම නම් ඒ ටික එනවා. ඒකත් ඔම continue දීලා listing plate එක ඇතුළට යනවා. හරිද? ඊට පස්සේ දැන් අර මම කිව්වා වගේ listing දාන ගානක් දාන. ඒ listing පහයක් දාලා ඊට පස්සේ ඔයා මේක දාන්න ඕන auction විදියට listing එකකුත්. හරිද? මේ auction විදියට දාන listing එකේ ඔයාට සමහර විට ලාභයක් නැති වෙන්න පුළුවන්. හරිද? දැන් මිනිස්සුන් අපේ කඩේ ඇතුළට ගෙන්නන්න තමයි අපි මේ auction විදියට listing දාන්නේ. හරිද? ඒතකොට auction දාන්නේ මේ වෙන මේ listing plate එකට ඇවිල්ලා පහලට ඇවිල්ලා මෙන්න මේ මෙතන format එක auction කියලා දාගන්න. හරිද? auction එකේ duration එක දවස් 7ක් හෝ 10ක් දාගන්න. ඊට වඩා අඩුවෙන් දාන්නත් එපා, වැඩියෙන් දාන්න නම් බෑ කොහොමත්. දවස් 7ක් හෝ 10ක් දාගන්න. ඊට වඩා අඩුවෙන් දාගන්න එපා. හරිද? ඒ කියන්නේ ඔයාගේ listing එක දැන් දවස් 10ක් කියලා දැම්මොත් දවස් 10යි listing එක run වෙන්නේ. ඒ දවස් 10 කාලය ඇතුළත customer කෙනෙක්ට ඔයාගේ item එකට bid කරලා buy කරන්න පුළුවන්. හරිද? එතකොට starting bid කියන්නේ ඔයා start කරන ගාන. ඇත්තටම මේක 0.99 වගේ දාගන්න. ඒ කියන්නේ මේ ඔයාට මේක ලාභ තියන් විකුණන එක නෙමෙයි. හරිද? ඔයාට මෙතන buy it now price එකකුත් ඕනනම් දාලා තියන්න පුළුවන්. නැත්නම් මේක අයින් කරලා දාන්න පුළුවන්. මේක ඇත්තටම දාන්නේ දැන් ඔයාට ඇත්තටම ඔයාට ෆීඩ්බැක් එකක්වත් නැහැ නේ ඔයාගේ account එකේ. ඔයා ඒ නිසා පුරුදු වෙන්නත් එක්ක එක item එකක් නිකන් විකුණලා බලන්න චුට්ටක් ඔයාට පාඩු වෙයි. මේකට ඉතින් ඔයාට item එකට ලාභයක් නැති වෙයි මේ bid විදියට දැම්මොත්. මොනවාට මගේ recommend එක ඔයා listing 10ක් විතර buy it now දාලා ඊට පස්සේ මේ auction එකක් දාන්න. auction එක run කරන්නේ කඩේට සෙනග ගෙන්නන්න. හරිද? එතකොට මේකට මිනිස්සු bid දාලා win කරොත් ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. හරිද? මෙතන මේ reverse price කියන එකට කිසිම දෙයක් දාන්න එපා. මේවට දැම්මොත් එimhe සල්ලි කැපෙනවා. හරිද? එතකොට auction listing එකක් දාද්දි buy it now වලට වඩා වෙනස් වෙන්නේ මෙන්න මේක තමයි වෙනස් වෙන්නේ මේ විදියට දාලා දවස් ගාණක් දාන එක. එතකොට දවස් 10 ඉවරනාම listing එක විකිනිලා නැත්තම් කවුරුත් bid කළා නැත්තම් listing එක අයින් වෙලා යනවා. කිසි case එකක් නැහැ. ඔයයන් කියකවත් කැපෙන්නවත් මොකුත් වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා auction එකක් දාන්න sell වුණොත් එහෙමයි නොවුනොත් එහෙමයි. ඊළඟට පහලට ගියාම මේ වගේ මේ allow offer කියන ඒවා දෙන්නත් එපා, listing schedule කරන්නත් එපා. මේ auto relist කියලා තියෙනවනේ අන්න එකේ ටික එක අයින් කරන්න. ඊට පස්සේ මේකේ පහලට ගියාම shipping detail අර කලින් දාපු විදිහටම shipping detail දාගන්න. මෙතන country එක දාන්න. ඒ country එක මෙතන ශ්‍රී ලංකා කියලා දාගන්න. කලින් listing එකෙත් country එක ආවන ඒත් country එක මෙතන ශ්‍රී ලංකා කියන එක දාගන්න ඕන. ඊට පස්සේ මෙතන අර paper and save දේවල් හදන්න. මේ list auction විදියට දාන listing promote කරන්න එපා. හරිද? එපා කියලා කිව්වේ auction විදියට දාන listing promote කරන්න එපා. හරි ඒසර් සාමාන්‍ය විදියට listing එක list කරන්න තියෙන්නේ. ඊට පස්සේ sell වුණාට පස්සේ item එක යවන විදිහ. හරිද? ඒ කතාව මම බැරි වෙලා හරි වීඩියෝ එකක් දැම්මේ නැත්නම් මගේ මේ channel එක ඇතුළට එන්න. channel එක ඇතුළට ඇවිල්ලා මෙතන playlist කියලා තියෙනවානේ. මෙන්න මේ playlist කියන එකේ මම ගිය අවුරුද්දේ දාපු වීඩියෝ එකක් තියෙනවා නෙමෙයි ගිය අවුරුද්දේ නෙමෙයි 2024 දාපු එක. එතන playlist එකේ වීඩියෝ එකක් තියෙනවා item එකක් sell වුණාට පස්සේ යවන විදිය කියලා. මේ දින පළමු භාණ්ඩය අලෙවි වීමෙන් පසු යවන විදිය.
අනේ වීඩියෝ එක බලන්න. ඒ කියන්නේ මම ආයෙ බොරුවට මේකේ වීඩියෝස් දාදා වැඩක් නැහැ. ඉතින් එකම කාරණාව ටික තමයි යන්නේ. හරිද? එතකොට ඒකේ පෙන්නනවා මම ඕඩර් එකක් ආපුවා මේක පෙන්නන විදිය. ඊට පස්සේ ඒකේ කස්ටමර්ගේ ඇඩ්‍රස් ඩීටේල්ස් ගන්න විදිය තියෙනවා. ඔය කතන්දර ඔක්කොම ටික මේකේ තියෙනවා. ඒ නිසා ඒ වීඩියෝ එක බලන්න. හරිද? how to ship eBay item YouTube hub කියලා ගැව්වත් ඒ වීඩියෝ එක එනවා. හරිද? මේ ඉතින් ඒකත් බලන්න. ඊට පස්සේ ඔයගේ item එකක් sell වුණොත් ඔයාට යවා ගන්න පුළුවන්. ඊළඟට සල්ලි withdrawal කරන එකත් ඔය playlist එකේම තියෙනවා. කොහොමද eBay එකෙන් හොයන සල්ලි withdrawal කරන්න කියලා. මම වීඩියෝ එකක් දායි ඔයාලා දන්නවනේ. මම වීඩියෝ දාන්න එහෙන කල් ගන්නවනේ. මේ තියෙන Payoneer එකෙන් සල්ලි withdrawal කරගන්න වීඩියෝ එකක්. ඒකත් එතකොට 2024 playlist එකේ තියෙනවා. හරිද? කියන්න තියෙන ඔක්කොම දැන් මම ඔයාලට කියලා තියෙන්නේ. හරි. එතකොට මේකේ තව එක පොඩි setting එකක් තියෙනවා. අපි ඒකත් හදාගෙනම මේ වීඩියෝ එක නතර කරමු. ඒ කියන්නේ මේක මේ චුට්ටක් පහළට එන්න. පහළට ආපුවාම මෙතන තියෙනවා මේ shortcut එකද මෙතන ඇති මේ site preference කියලා. හරිද? ඔයන්නේ site preference කියන එකට එකපාරක් යන්න. මෙතන මේ out of stock කියලා තියෙන්නේ. අන්න ඒකට ඔයා ටික් එක දාගන්න. හරිද? ඒ කියන්නේ මේ අර ඔයාගේ listing එක ඔයාට ඒතොර relist කරගන්න ආයේ ලේසි. හරිද? ඒ නිසා තමයි මේ out of stock කියන එක දාගත්තේ. එතකොට දැන් ඔයාට මේකට දැන් ඔයාට US site එකෙන් listing දානවා නම් ඔයාට US site එකෙන් listing දාන්නත් පුළුවන්. ඔයාගේ මේ eBay එකට ඔයාට log වෙන්න පුළුවන් www.ebay.com කියලා ගහන්න. හරිද? ebay.com. හරිද? ඔයා ඔය listing දාද්දී USA වලටයි UK වලටයි කලව මේ listing දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඔයාගේ අර UK site එකෙන්ම තමයි දැන් මේ US එකෙන් මේ sign in වෙලා තියෙන්නේ. ඔයාට sign in වෙන්න කියලා આવොත් ඔයාගේ UK site එකේම email password දීලා sign in වෙන්න. ඊට පස්සේ මෙතන දකුණු පැත්තේ උඩ මෙන්න මේ sell කියන එක උඩ click කරලා ගිහිල්ලා ඔයාට US වලටත් item එක listing දාන්න පුළුවන්. ඒතකොට listing දාද්දී අර shipping method එක දාන තැන විතරයි වෙනසකට තියෙන්නේ. එතන දාන්න එන්නේ මේ දැන් කලින් දැන් මේ shipping method එක domestic shipping from outside UK නේ. මේකේ දැන් ඇමරිකාවේ එකේ දාන්න ඉන්නේ domestic shipping from outside US කියලා. ඒක දාලා listing දාගෙන යන්න තමයි තියෙන්නේ. හරිද? දැන් මේ seller hub එකට වුණත් මේ ඔයාට UK එකනොත් එන්න පුළුවන්, US එකනොත් එන්න පුළුවන්. කලවමේ මේක කරගෙන යන්න, කල්පනාවෙන් කරගෙන යන්න. ආයෙ වීඩියෝ එකක් දාන්න තිබ්බොත් වීඩියෝ එකක් දානවා. මොකක් හරි සෑහෙන ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න. ඒකට ගැලපෙන්න වීඩියෝ එකක් මම දාන්න. හරියනම් ලොකු දිග වීඩියෝ එකක් ඔයාලා අනේ පරිස්සමෙන් වැඩේ කරගෙන යන්න. හැමෝටම ජය වේවා.